පුංචි අරමුණෙන් රාගයෙන් හිත කම්පණයටපත් වෙන. අපි කොයිතරම්නම් ශ්‍රද්ධාවෙන් ඒ රහතන් වහන්සේ සරණ යන්න ඕනද කියලා ඒ කියන්නේ අපේ හිත දිහා බලනකොට. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ නමකගේ උතුම් බව තේරෙන්න Taman දිහා බලා ඒ රහතන් වහන්සේ දිහා බලන්න. අපි ඉන්නේ කොතනද? ඒ මුනිවරයා කොතනද කියලා. එතකොට තමයි අපිට හිතා ගන්න බැරි විදිහට ඒ ගුණේ පේනවා. අපේ අසරණකම පේනවා. අපේ අසරණකම පේනකොට සංඝං සරණං ගච්ඡාමි කියලා රහතුන්ගේ සරණට යනවා අපි. සංඝං සරණං ගච්ඡාමි කියලා. ඒ අනුරුද්ධ තෙරුන් වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින්ම ස්ත්‍රිය තමන්ගේ ශරීරයේ සියලු ඇඳුම් උනා දමා වසඟ කරගන්න හදනවා. උන්වහන්සේ ඇහැක්වත් ඇරලා බලන්නේ. දිව්‍යාංගනාවන් උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා රංගනයේ දෙනවා. උන්වහන්සේ නෙත් සංගල බිමට හරව ගන්නවා. එහෙම කෙනෙක්. ඒ නිසා මේ විරාගී බව පතන කෙනෙක්, ඒ වගේම මේ සුළු අරමුණෙන් ඇවිස්සෙන හිතක් තියෙන කෙනෙක් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන මේ උතුම් වෘක්ෂයේ සෙවණට එන්න ඕනේ, සීතල විඳින්න ඕන. ඉතින් ඒ උත්තමයන් වහන්සේගේ තියෙන විරාගී බව, ඒ උත්තමයන් වහන්සේගේ තියෙන නිකලෙස් ගුණයට අමතරව ඒ උත්තමයන් වහන්සේගේ තවත් විශේෂ ගුණයක් මුල් කරගෙන අද ධර්ම දේශනාව කරන්නේ. ඔබ අහලා ඇති අනුරුද්ධ කුමරු රජ කුලයේ ඉපදුනේ ශාක්‍ය වංශයේ. ඒතර මේ පවුලේ වැඩිමහල් සහෝදරයා මහානාම ශාක්‍ය. ඒ අනුරුද්ධ කුමාරයාට මාලිගා 3ක් තිබ්බා කියනවා. සීතලට එක මාලිගාවක්, උණුසුමට එක මාලිගාවක්, වැස්ස කාලෙට එක මාලිගාවක්. තනිකර කාන්තාවන් විතරක් යොවුන් වියේ පසුවන සොඳුරු ලලනාවන් විතරයි මේ මාලිගාවේ ඉන්නේ. නෑ කියන වචනේ අහලා නෑ. ඒතකොට එහෙම හිටපු කුමාරයා එහෙම ඉද්දින් වෙසක් පුන් පොය දවසක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 20000ක් සංගරුවන පිරිවරාගෙන කපිලවස්තුවට වැඩි. උන්වහන්සේ කපිලවස්තුවේ යමක මහ ප්‍රාතිහාර්ය පාලා වෙස්සන්තර ජාතක දේශනාව වදාරලා පසුවදා පිණ්ඩපාතේ වැඩලා එයින් පසුව රාජමාලිගාවේ දන් වළඳලා බුදුරජාණන් වහන්සේගේ කපිලවස්තු ගමන මේ විසක් මාසෙ සිද්ධ වෙනවා. සුද්ධෝදන රජතුමා කල්පනා කළා මාගේ පුත්‍රයා නිවසේ සිටියනම් සක්විති රජ කෙනෙක් වෙනවා. දහස් ගණන් රාජ කුමාරවරු සක්විති රජතුමා පිරිවරා ගන්නවා. අද මාගේ පුත්‍රයා ධර්මරාජානන් වහන්සේ. ඒ නිසා මාගේ ධර්මරාජ වූ සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ තනි කරන්න හොඳ නැහැ කියලා තාත්තා කෙනෙක් විදිහට හිතපු දෙයක්. සියලු ශාක්‍ය පිරිස කැඳවලා කිව්වා තම තමන්ගේ පවුල් වලින් එක්කෙනා ගානේ පැවිදි වෙන්න මාගේ පුත්‍රයා ළඟ කියලා. ඒ නියෝගයේ නිකුත් කරපු දවසේම 80 දෙනෙක් පැවිදි වෙලා තියෙනවා රාජකුමාරවරු. ඒ වාක්‍ය ප්‍රකාශ කරනකොටම 80 දෙනෙක්. කොහොමද අත්හැරීම? කොහොමද අත්හැරීම? රජකම් අත්හරින්න. පින්වන්තයන්ගේ යුගයේ ඔවුන් සංසාරයේ පින් කරපු නිසා උපදිනවා රජ පවුල් වල. සංසාරයේ පින් කරපු නිසා ප්‍රණීත පංචකාමයේ හම්බ වෙනවා. හැබැයි නිවන් පතාගෙන පින් කරපු නිසා ඒ නිවනේ හඬ ඇහෙනකොට ඒ පැවිද්දේ දොරටු විවෘත වෙනකොට අර ඔක්කොම කෙල පිටක් වගේ අත්හරිනවා. ඔන්න ඕක තමයි බුදවරු පහළ වෙන යුගය. ඊට පස්සේ අනිත් දැන් ওই රාජ සභාවේ නියෝගය දෙනකොටම එතන 80 දෙනෙක් නැගිටලා පැවිදි වෙලා තියෙනවා. ඒ වෙලාවෙම ගිහිල්ලා තිනවා ආයෙ ගෙදරට යන්නේ නැහැ. එහෙම නැගිට එහෙම මතරියා ගියා. මහානාම ශාක්‍යයා මේක අහගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා කල්පනා කළා රාජ කුලයෙන් කුමාරවරු පැවිදි වෙනවා. දැන් අපේ මාලිගාවේ ඉන්නේ මමයි අනුරුද්ධයි.
එක්කෝ මම පැවිදි වෙන්න ඕන නැත්නම් අනුරුද්ධ පැවිදි වෙන්න ඕන. මං මල්ලිටත් මේක මතක් කරලා ඉන්නවා. කියලා තමයි අනුරුද්ධයන්ට කියා හිටියේ මගේ පුතේ දරු ආදරෙන් කතා කරලා තියෙනවා. මේ තාත කියලා. කියන්නේ ගොඩාක් ආදරේ. අයියා මල්ලිට දරුවෙකුට වගේ ආදරේ. ඊට පස්සේ ආදරෙන් කියලා තියෙනවා අපි හැම පවුලකින්ම පැවිදි වෙනවා. එක්ක ඔයා මහාන වෙන්න ඕන නැත්නම් මම මහාන වෙන්න ඕන. ඊට පස්සේ කිව්වා මේ අයියන්ඩි ඔයා දන්නවනේ මම හැපට හැදිච්ච කෙනෙක් කියලා. ඒ නිසා මට ඔක අමාරුයි මහානකම. ඔයා මහාන වෙන්න. එතකොට පුදුමේ කියන්නේ දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර කෙනෙක්. බුද්ධ ශාසනයේ 90 වෙනි මහා ශ්‍රාවකයන් වහන්සේ කිව්වොත් නිවැරදි. දිවැස්සලාභින් අතර අග්‍ර උත්තමයා වෙන්න ඉන්න කෙනා මහාන වෙන්න කියලා කියනකොට ඒ මොහොතේ කතාවට ප්‍රතික්ෂේප කළා. එතකොට අපිට තේරෙන්නේ නැහැ මේ කියන්නේ වචන මාත්‍රයකින් කෙනෙක් අපිට මනින්න බෑ. සිද්ධි මාත්‍රයකින් කෙනෙක් මනින්න බෑ. ඊට පස්සේ මහානාම ශාක්‍ය කිව්වා හරි එහෙනම් ඔබ පැවිදි වෙන්න බැයි නම් ඔබට කළ යුතු කටයුතු ටිකක් තියෙනවා වගකීම්. ඒ තමයි ඔබ කුඹුරු සීසාන කටයුතු කරන්න ඕන. ඒ සීසාන කටයුතු කරලා ගවයන්ගෙන් කුඹුරු හාලා නියරවල් බැඳලා ඊට පස්සේ වී වපුරන කාලෙට වපුරලා වතුර බැඳලා වල් ගලවන කාලෙට වල් ගලවලා ඊට පස්සේ වතුර බස්වන්න ඕන කාලෙට වතුර බස්වලා ගොයන් කපන කාලෙට ගොයන් කපලා මඬවන කාලෙට ගොයන් මඬවලා වී ගන්න කාලෙට බැත පෑහලා ගිවී අරගෙන ඒව අරන් අටකොටු පුරවන්න ඕන. ඊට පස්සේ ආය ඊළඟ කන්නේට ආය කුඹුරු සීසාන්න ඕන. කියලා ආය අර පිළිවෙල දිගින් දිගට කිව්වා. එතකොට අනුරුද්ධ කුමාරයා අහනවා ඕක ඉවරයක් නැද්ද? එහෙම ඉවරයක් නැහැ කිව්වා ඒකේ. අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මුතුන් මිත්තෝ ඔක්කොම ටික වැඩ ඉවර වෙන්නේ නැතුව මැරිච්චයි කිව්වා. ඊට පස්සේ කිව්වා ඉවරයක් නැති දෙයකට අත ගහන්න මං කැමති නැහැ. ඔයා ගෙදර ඉන්න මම මහාන වෙනවා. ඔන්න බලන්න ඒ පින්වන්තයන්ගේ පින ඉස්මතු වෙන දැන. ඒ කියන්නේ ආදීනව ප්‍රකට වෙනකොට ඉක්මනට අත්හරිනවා. ආදීනව ප්‍රකට වෙද්දී අත්හරිනවා. නමුත් මං කල්පනා කළේ මේ ගිහි ජීවිතේ වාසය කරන මිනිස්සු මේ අම්මලා දිහා ගමු. උදේටත් උයනවා. දවල්ටත් උයනවා. හවසටත් උයනවා. දවස ගානේ රෙදි හොදනවා. ගෙවල් අතු ගන්නවා. ආස්පස් කරනවා. ඊට පස්සේ බැනුම් අහනවා. ඊළඟට ළමා ලපටි උදේ පාන්දරම නැගිටිනවා. ලැහැත්ති වෙනවා. ඉස්කෝලේ යනවා. පන්ති යනවා. පාඩම් කරනවා. ගෙදර එනවා. නිදා ගන්නවා. ආයෙ උදේ නැගිටිනවා. ආයෙ ඉස්කෝලේ යනවා. මේ වගේ ඉවරයක් තියෙනවද? ඉවරයක් ඇත්තෙම නැහැ. තම තමන්ගේ රස්සාවල් දිහා බලන්නකෝ. ඉවරයක් ඇත්තෙම නැහැ. ඉතින් මෙච්චර දුක්ඛං කටළු ගිහි ජීවිතේ තිබිලත් අද ඉන්න අයගෙන් ගිහි ජීවිතේ අත්හරින්නේ කීයෙන් කී දෙනාද? ගිහි ජීවිතේ අත්හරින කෙනෙකුට අනේ හොඳයි කියලා කටින් කියන්නේ කීයෙන් කී දෙනාද? ඒ නිසා අපිට ආදීනව කියන එක පෙනෙන්නේ නැහැ. අත්හැරීම කියන එක ජීවිතේට හුරු වෙලා නැහැ. ඉතින් පුදුම සහගතයි. ආදීනව කියන එක ශ්‍රවණය කරපු මාත්‍රෙන් මාලිගා 3ක සැපවින්ද රාජකුමාරයා ඒ සියල් නෑ කියන වචනේ අහපු නැති සුකුමාර රාජකුමාරයා ඒව අත්හැරියා. ඊට පස්සේ කිව්වා දෙමව්පියන්ගේ අනුමැතියෙන් තමයි පැවිදි කරන්නේ. ගිහිල්ලා අම්මගෙන් කැමැත්ත ගන්න.
ඊට පස්සේ අනුරුද්ධ කුමාරයා මවගෙන් කිව්වා මට කැමැති මගේ මහානකමට කැමැති වෙන්න. ඊට පස්සේ අම්මා කිව්වා මේ අපි මැරෙන්නේ ඔයාලා දාලා යන්න පුළුවන් කමකට නෙවෙයි. මැරෙන්න ඕන නිසා අපි මැරෙනවා මිසක් අපිට ඔයාව බලන්න නැතුන් ඉන්න බෑ. ඔයාට අපි ගොඩක් ආදරේ. අනේ බෑ මට මහාන වෙන්න ඕන. දැන් අර තමන් ඉදිරියේ තමන්ට ප්‍රේමය ආදරේ සෙනෙහස අනිත් අය වගුරුවක් දෙමුත් ඒකේ පීනන්නේ ඒකේ දැවටෙන්නේ ඒ අත්හරින අදහසෙම ඉන්නවා. ඊට පස්සේ 3 වතාවක් විතර කිව්වා. ඊට පස්සේ අම්මලා කල්පනා කරනවා දැන් මෙයා එක අදහසෙම ඉන්නවා. ඒ කියන්නේ මේ වෙනකල් කවදාවත් දෙමව්පියෝ අනුරුද්ධ කුමාරයාගේ හිත රිද්දලා නැහැ. ඊට පස්සේ කල්පනා කළා මෙයාගේ හොඳම යාළුවා බද්දිය රජුරු. බද්දිය රජුරු මහණ වුණොත් ඔයාට මහණ වෙන්න දෙන්නම් කියලා අපි කියමු. ඔය බද්දිය කුමාරයා නම් කවදාවත් මහණ වෙන්නේ නැහැ. එතකොට අපේ ළමයා බේරෙනවා කියලා අම්මලා උඩර වැටියක් කළා. එහෙනම් හරි ඔයා අපි කියන දේ අහන්නේ නැහනේ. එහෙනම් බද්දිය කුමාරයා මහණ වුණොත් ඒකම ඔයත් මහණ වෙන්න නැත්තම් දෙන්නේ නැහැ කිව්වා. හරි කියලා ඒ වෙලාවෙම කරත්තෙන් බද්දිය රජතුමාගේ මාලිගාවට ගියා. ගිහිල්ලා කිව්වා බද්දිය මම මහාන වෙන්න කැමැත්තෙන් ඉන්නේ. මගේ මහානකම තියෙන්නේ ඔයා ළඟ. ඊට පස්සේ කෝ ඔයා යම් තීරණයක් ගත්තොත් ඒක හොඳයි නම් ඉතින් මං ඔයාට නොකරන උදව්ව මොකද්ද? අරය වචනේ දැම්මා. ඔයාට නොකරන උදව්ව මොකද්ද මම? ඉතින් ඔයා කැමති ඔයා හොඳයි කියලා හිතනදී ඔයා භුක්ති විඳින්න. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔයා මහාන වෙන්න. ඊට පස්සේ මම මහාන වෙන්නේ ඇයි? ඊට පස්සේ කිව්වා අපේ අම්මා කිව්වා ඔයා මහාන වුණොත් විතරයි මම මහාන කරන්නේ කියලා. අනේ මගේ මහානකම තියෙන්නේ ඔයාගේ අත. අපි පැවිදි වෙමු. ඊට පස්සේ මෙයා බද්දිය කුමාරයා කියනවා මේ එහෙම නෙමෙයි මම වෙන ඕනම දෙයක් දෙන්න වෙන එකක් ඉල්ලන්නකෝ. නෑ නෑ අපේ අම්මා කිව්වේ ඔයා මහාන වුණොත් මට මහාන වෙන්න දෙනවා කියලා. ඊට පස්සේ බද්දිය කුමාරයා කියනවා හරි. එහෙනම් මට අවුරුදු 7ක් දෙන්න. මම මේ රාජ්‍යයේ සැලසුම් කරපු වැඩ ටිකක් දෙනවා මට අවුරුදු 7ක් ඇති ඒ ටික ඔක්කොම ක්‍රියාත්මක කරන්න. අම්මෝ එච්චර කාලයක් වැඩි. ඊට පස්සේ කෝ අවුරුදු 6ක් එහෙනම් බෑ. අවුරුදු 5ක් බෑ. එහෙම අඩු කරගෙන දවස් 7ට අඩු කළා. දවස් 7ක් මට දෙන්න. රජවරු රාජ්‍ය සම්පත්තිය අත්හරින හැටි බලන්නකෝ. රජ කෙනෙකුට අන්තපුරේ කාන්තාවම කී දෙනෙක් ඉන්නවද? දරුමල්ලෝ තව කොච්චර ඉන්නව ඇතිද? සිරියහන් වල සැතපෙන්නේ. රම් බඳුනේ කන්නේ බොන්නේ. රාජ රතේ යන්නේ. රම් මිරිවැඩි සංගල් මේ පයට ලාන්නේ. කොහොමද එක වචනෙන් අත්හරින්නේ නැති? එකල ශාක්‍යෝ බොරු කියන්නේ. ශාක්‍ය වංශයේ ස්වභාවය තමයි බොරු කියන්නේ. දැන් බොරු කියන ලෝකෙ ඉන්නේ පොරොන්දු ගන්න ඕනන්නේ. බොරු කියන ලෝකේ පොරොන්දු ගන්න ඕන. ඊට පස්සේ පොරොන්දු ගන්නකොට තමයි මිනිස්සු කියන්නේ අම්මා පාල්ලා. එතකොට අනිත් එක්කෙනාට හිතෙනවා මෙයාට වටින්නේ අම්මනේ. එතකොට අම්මා මුල් කරගෙන නම් බොරු කියන්නේ නෑනේ. එතකොට තවත් මිනිස්සු අම්මා ගැනත් පච කියලා ඒකට දිවුරන්න තැනක් නැතිවම බුදුරජාණන් වහන්සේ ගන්නවා. බුදුරජාණන් වහන්සේ ගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් එයාට අම්මා වැඩකුත් නැහැ. ඒ කියන්නේ එයාගේ ජීවිතේ අම්මා ගණන් ගන්න නැහැ. ඒ කියන්නේ අම්මට වැඩිය බොරුව උඩින් තියෙන්නේ. ඒ නිසා අම්මා දිවුරුමට අරන් වැඩන්නේ. තාත්තා දිවුරුමට අරන් වැඩන්නේ. පැහැදිලිද මම මේ කියන එක? ඒ නිසා යා බුදුන් ගන්නවා. පැහැදිලි නේද? එහෙම බුදුන් ගැනත් දිවුරවල පච කියනවා. ඔයාලා දන්නවද අපේ සිදුහත් කුමාරයා දිවුරුමක් කළා තියෙනවා. සිදුහත් කුමාරයා මුළු ජීවිතේම එක දිවුරුමක් කළා තියෙනවා. ඒ දිවුරුම කළා තියෙන්නේ මාර්යා ඉස්සරහා. ඒ දිවුරුමට අරන් තියෙන්නේ මොකක්ද දන්නවද? තනකොළ ගහක්. මෙන්න මේ තනකොළ ගහ පල්ලා කියලා. මාර්යා ඉස්සරහා පිට කියලා තියෙනවා
මම මේ තනකොළ ගහක් අරන් සපත කරන්නේ. ඒ කියන්නේ බොරුව කියන එක තනකොළ ගහිමුත් යට. ඒතර බෝධිසත්වයන්ගේ ජීවිතේ අපේ ජීවිතය කොහොමද? අපි දිවුරුමට ගන්නේ අම්මා, තාත්තා, බුදුරජාණන් වහන්සේ. සිදුවත් කුමාරයා, සිදුවත් මහ බෝධිසත්වය තනකොළ ගහක් අරන් දිවුරුවා. මම ඔබට මේකෙන් සපත කරලා කියන්නේ මම මේ සටනෙන් දිනනවා. හැබැයි පෙරදිලා ජීවත් වෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි මම මැරෙනවා. මේ සටනෙන් පෙරදුම නොව මරණය වේවා. එහෙමයි දිවුරලා තියෙන්නේ. ඒ කියන්නේ ශාක්‍ය වංශේ බොරුව කියන එක තිබ්බේ නැහැ කියන. බොරුව නැති පවුලක තමයි කියන බෝධිසත්වය උතුම් පුත්‍රයෙක් ඉපදුනේ. ඒ නිසා නුඹගේ සැපේට මම ඕන දෙයක් කරනවා කිව්ව වචනේ බද්දිය කුමාරයා ඉෂ්ට කළා සියලු රාජ සම්පත්ති අත්හැරියා එකට. ඒතකොට බලන්නකො මේ බද්දිය තෙරුන් කියන්නේ 80 මහා ශ්‍රාවකයන් අතර කෙනෙක්. ඒ අයගේ පැවිද්දට පාර හැදෙන හැටි බලන්නකො. ඒ අයගේ පැවිද්දට පාර හැදෙන හැටි. ඔන්න දවස් 7න් මහාන වෙන්න යනකොට ආරංචි වුණා අනුරුද්ධ කුමාරයාත් මහාන වෙනවා, බද්දිය කුමාරයාත් මහාන වෙනවා. එහෙනම් මාත් මහාන වෙනවා කියලා ආනන්ද කුමාරයාත් එකතු වුණා. බලන්නකො ආනන්ද ස්වාමීන් වහන්සේ මහාන වෙන්න ඇවිල්ලා තියෙන හැටි. බගු කිම්බිල කියලා තවත් රාජකුමාරවරු දෙන්නෙක් එකතු වුණා. ඔයාලා යනවා නම් මාත් එනවා කියලා. දේවදත්තත් ආව ඒක. දේවදත්තත් රජකම දේවදත්ත කියන්නේ රාජ සුප්පබුද්ධ රජතුමාගෙන් පසුව රාජ්‍යත්වයේ හිමි කුමාරයා. ඔහුද රාජ මාලිගාවල වාසය කරපු සොඳුරු ලලනාවන් පිරිවරාගෙන පංචකාමයේ භුක්ති විඳින්මින් හිටපු සුපෝකභෝගී රාජ කුමාරයෙක් දේවදත්ත. ඔහුත් ඒකත් ඇරේ. ඊට පස්සේ මේ අයට යන පාර කිව්වේ අපිට යන පැවිදි වෙන්න අපිව මේ නගරෙන් එත් කරගෙන යන්න කියලා පාර කියන්න කිව්වේ කොණ්ඩේ කපන මේ බාබරුන් නැහැ. උපාලි කියන කපුවට. ශාක්‍යයන්ගේ රාජ්‍ය සීමාවෙන් ශාක්‍යෝ රජවරු ගැවසෙන සීමාවෙන් එපිටට ගියාට පස්සේ කුමාරවරු තමන්ගේ සියලු රාජ ආභරණ ගලවලා පොට්ටනියක් හදලා උපාලිට දීලා කිව්වා උපාලි මේ ටිකම අරන් උඹ ඵලයන්. අපි කුමාරවරු 5 දෙනෙක් තථාගතයන් වහන්සේ සොයාගෙන ගියා කියලා අපි දෙමව්පියන් ගියාපන්. එතකොට මේකේ අනුරුද්ධ කුමාරයාගේ, බද්දිය රජුරුවන්ගේ, දේවදත්ත කුමාරයාගේ, බගු කිම්බිල කුමාරවරුන්ගේ සියලු රත්තරන් ආභරණ ටික මේ පොට්ටනියේ තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ පණිවිඩය කියපන් මේවා උඹ කැමති නම් උඹ අරන් ඵලයන් කිව්වා. ඊට පස්සේ උපාලි මේ අයට වන්දනා කරලා දැන් යනවා. පොඩි දුරක් යනකොට උපාලිට හිතුණා රාජකුමාරවරු ටික මහාන වෙන්න යවලා මේක ආභරණ ටික අරන් ආවා කියලා ඔය කවුරු හරි ඇවිස්සලා කපාපිය මේකගේ බෙල්ල කිව්වොත් මගේ බෙල්ල ඉවරයි. ඔය ශාක්‍යෝ හරි සැඩයි. පෞරුසයි. අහංග යන එකට මං අහු වෙනවා. ඊට වැඩිය හොඳයි මාත් මහාන වෙන්න යනවා කියලා. අර රත්තරන් ආභරණ ටික පොට්ටනිය ගහක එල්ලලා බීම තිබ්බ මොකක් හරි අඟුරු කෑල්ලකින් හරි ලිව්වා අර පොට්ටනියේ දැක්ක එකෙක් ගණෙල්ලා කියලා. විනයදර භික්ෂූන් අතර අග්‍ර වෙන පින තියෙන 80 මහා ශ්‍රාවකයන් අතර බබලන උපාලි මහ තෙරුන් වහන්සේ පැවිදි වෙච්ච විදිහ බලන්නකෝ. පැවිදි වෙච්ච විදිහ අත්හැරියා. ඊට පස්සේ අර කුමාරවරු යනකොට පිටිපස්සෙන් අන්න අර උපාලිත් එනවා. ඊට පස්සේ අනුරුද්ධ කුමාරයා ඇහුවා මොකද උපාලි එන්නේ? අනේ මේ ශාක්‍යයන් සැඩයි. ඔය කුමාරවරු මහාන වෙන්න එක්කගෙන ගියේ මමයි කියලා අහ කියන එකට මම පටලැවිලා මගේ ජීවිතේත් අවිනිශ්චිතයි. ඊට වැඩි හොඳයි මාත් ඔයාලත් එක්ක ඔබතුමාලත් එක්ක ඇවිල්ලා මහාන වෙනවා. ඊට පස්සේ කිව්වා ඇත්තටම උපාලි ඔබ ගත්ත තීරණේ හරි. අපිට පැවිදි වෙන්න යන ආසාවට අපි මේ යනවා මිසක්කා අපිට සැකයක් තියෙනවා යාළගෙන් ඔයාට කොයි වගේ ප්‍රතිචාරයක් එයිද කියලා. ඒ නිසා යන් අපිත් එක්කම කියලා අනුපිය අඹවනේ
ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටිනවා ස්වාමීනි අපි පැවිදි වෙන්න ආවේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කැමැති අපි අතරින් මේ උපාලි ඉස්සල්ලා මහාන කරනවා නම්. මොකද හේතුව මේ උපාලි බොහෝ කාලයක් ශාක්‍ය වංශේ බාබර රස්සාව කරන්නේ. කරණවැමි රස්සාව. අපේ ශාක්‍ය වංශේ සත්‍යවාදී වගේම අනිත් එක තමයි හරි උඩඟුයි අහංකාරයි. ශාක්‍ය වංශයගේ ලේවලම තියෙනවා අහංකාරකම. අපි හිතනවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න අමාරුයි අහංකාර කෙනාට. ස්වාමීනි මේ උපාලි ඉස්සෙල්ලා මහාන කළොත් එහෙම අපි සියලු දෙනා මේ උපාලි තෙරුන්ට වඳිනවා. උන්වහන්සේ එනවා දැකලා අපි ආසනේ නැගිටිනවා. උන්වහන්සේට මහන්සි වුණොත් අපි උන්වහන්සේට පවන් සලනවා. කොහොමද බද්දී වගේ රජ කෙනෙක් කොණ්ඩේ කපපු කෙනෙකුට පවන් සලනකොට කොහොම හිතක් ගන්නවද ඒ පහලට? ඒ කියන්නේ අහංකාරකම පල්ලෙහැට දාලා නිහතමානීකම කියන එක කොච්චර ඉහළට උස්සනවද? ස්වාමීනි අපිට ඒක කරන්න ඕන කිව්වා. බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම උපාලි තෙරුන් පැවිදි කළා. එතකොට මහාන උනේම අහංකාරකම එපා කියාගෙන උඩඟුකම එපා කියාගෙන පැවිදි වෙච්ච මහා මුනිවරයෙක් මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ. අද පැවිදි වෙනකොට පැවිදි වෙච්ච ගමම්ම පිරිකර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් අර මහාන වෙච්ච කෙනා වැහෙනවා. ඊට පස්සේ සමාජ මාධ්‍ය දාලාවල Facebook YouTube වල මේක හෝ හා හූ ගාලා යනවා. ඊට පස්සේ channel කාරයෝ ගිහිල්ලා ඉන්ටර්විව් කරනවා. අද කාලේ මහානකමයි රහතන් වහන්සේලාගේ යුගයේ මහානකමයි කොහොම වෙනස්ද? මහා මාන්නේ කියන එකට අහංකාරකමට පයින් ගහගෙන අහංකාරකම කියන දේ පයට පාගන දූවිල්ලක් වගේ පහලට දාගෙන පැවිදි වෙච්ච උත්තමයෙක් තමයි අනුරුද්ධ තෙරුන් වහන්සේ. ආනන්ද තෙරුන් වහන්සේ. ඉතින් අනික කුමාරවරු කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ඊට පස්සේ අනුපිය අඹවණේම තෙරුන් වහන්සේලා භාවනා කරනවා. එතකොටම අනුරුද්ධ තෙරුන් වහන්සේට දිවස ඉපදුණා. උන්වහන්සේ ලෝක දාසු 10,000ක් ලෝක ධාතු බලන්න පුළුවන් දිවසින්. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණා. බගු කිම්බිල තෙරුන් වහන්සේලා අරහත්ත්වයටපත් වුණා. බාද්‍ය තෙරුන් වහන්සේ බණ භාවනා කර කර හිටියා. උන්වහන්සේ නිකන් ඉන්න ගමන් පුදුම සැපයක් කියනවා. අනිත් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා අන්න අර ස්වාමීන් වහන්සේට රජකම මතක් වෙලා. ආයෙත් කියන්න කිව්වා. බාද්‍ය මේ රජකම මතක් වෙලා කියන්නේ. පුදුම සැපයක් අහෝ සුඛං කිකේ ඉන්නවා කියන්නේ. ස්වාමී එහෙමනම් කියනවා තමයි. මොකද එහෙම කිය ඉන්නේ? ස්වාමීනි මම රජ කෙනෙක්. මම රාජමාලිගාවේ නිදා ගන්නකොට දොරටු වලට ආරක්ෂාව දාලා මාලිගාවෙන් පිටට ආරක්ෂාව දාලා ප්‍රාකාරයෙන් පිටට ආරක්ෂාව දාලත් නිදාගන්නේ පණ බයෙන්. දැන් මා ළඟ කවුරුවත් නැතුව පාත්‍ර චුරු විතරයි මන් ළඟ තියෙන්නේ. මට කිසිම බයක් නැහැ. හිතට පුදුම සැනසෙල්ලක් තියෙනවා. ඉතින් මට ඔටුනු පළඳලා රජ කෙනෙක් විදිහටවත් කවදාවත් මට මෙහෙම සැපයක් ඇති වෙලා නැහැ. මේ පැවිදි ජීවිතේ සැපේ තරම්. බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා පින්වත් මහණෙනි මේ භික්ෂුව නිකලස් කෙනෙක්. අන්න එතකොටයි දන්නේ රහත් වෙලා කියලා අනිත් අය. මම රහත් කියලා කියා ගියේ නැහැ. ඉතින් පින්වතුනි ඊට පස්සේ දේවදත්තත් සමාපatti 이르දි උපද්දව ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා අවුරුදු 20ක් වගේ මාතක හැටියට අවුරුදු 20ක් යනකල් බුදුරජාණන් වහන්සේ ගැන තරහසිතක්වත් දේවදත්තට ඇති වෙලා නැහැ. නමුත් සංසාර කෝන්තරයක් අවුරුදු 20න් පස්සේ හරි එන්න පුළුවන්. සංසාර කෝන්තරේ ආවේ අවුරුදු 20කටත් පස්සේ. මහාන වෙලා
එහෙනම් ඔයාලා යාළු වෙලා ආදරය කරලා දරුමල්ලු හදලා අවුරුදු 10කට පස්සේ 15කට පස්සේ සංසාර කෝන්තරේ එන්න පුළුවන්ද බැරිද? ඔන්න ප්‍රශ්නේ. ඔන්න ප්‍රශ්නේ. ඉතින් ඔයාලා ගිහි ජීවිතේ ජීවත් වෙනවා නම් ඕවට තීරුම් අරන් ඕවට මුහුණ දෙන අදහසින්ම ඉන්න. මිනිස්සෙක් වෙනස් වෙන්න පුළුවන් කියන තැන ඉන්න. ආය අඬන්න දෙයක් නැහැ, වැළපෙන්න දෙයක් නැහැ. ඕක තමයි සංසාරේ. ඕක තමයි සංසාරේ. ඉතින් පින්වතුනි මේ පින්වන්ත මිනිස්යාගේ ජීවිතයේ තියෙන සොඳුරුම ලක්ෂණයක් තමයි අත්හරින එක. මේ සංසාරේ යන මිනිස්යාගේ තියෙන පෞකාරම ගතියක් තමයි රැස් කරන එක. එයා අල්ලා ගන්නවා අත්හරින්න බෑ. අපි සියලු දෙනා මේ ස්ථාක් සංසාරේ ආවේ අත්හැරපු නිසාද අල්ලාගත්ත නිසාද? අල්ලාගත්ත නිසා. අත්හැරපු නිසා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ ඔය වගේ අත්හරින්න පුළුවන් කාලයක. බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් ලෝකේ දිහා බලද්දී ලෝකේ මිනිස්සු කොටස් දෙකකට පේනවා. පෙන්නලා තියෙනවා. එකක් තමයි දුප්පටි නිස්සග්ගේ, අනිත් පිරිස තමයි සුප්පටි නිස්සග්ගේ. ඉක්මනින් අත්හරින්න පුළුවන් පිරිසක් ඉන්නවා, ලේසියෙන් අත්හරින්න බැරි පිරිසක් ඉන්නවා. දෘෂ්ටි මතවාද හෝ පංචකාමයේ හෝ යම්කිසි සැපයක් හෝ මොනවා හරි දෙයක් ලේසියෙන් අත්හරින්න බෑ යාට. එයාට කියනවා දුප්පටි නිස්සග්ගේ. තව කෙනෙක් කියනවා ඉක්මනට අත්හරින්න පුළුවන්. ඒ අයිට කියනවා සුප්පටි නිස්සග්ගේ. බුදුරජාණන් වහන්සේ දැක්කා අර වේගයෙන් අත්හරින්න පුළුවන් කට්ටියක් ඉන්නව නේද? අන්න එයාලගේ ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම එයාලගේ තියුණුයි. අර අත්හරින්න අමාරු පිරිසක් ඉන්නව නේද? එයාලගේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම අඩුයි. බුදුන් එතින් දැක්කා කියන. බුදුරජාණන් වහන්සේට ධර්මයේ පහසුවෙන් කියලා දෙන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම අඩු අයටද ඉන්ද්‍රිය ධර්ම වැඩි අයටද? ඉන්ද්‍රිය ධර්ම වැඩි අයට. ඉන්ද්‍රිය ධර්ම අඩු අයට ගොඩාක් වෙහෙසෙන්න ඕන. එහෙනම් මේ අත්හරිනවා කියන ගුණයම බුදු කෙනෙක් ළඟ වහා ධර්මය අවබෝධ කරන්න සුදුසුකම. ඒක සංසාරේ හුරු කරගත යුතු එකක්. අත්හරින්න පුළුවන්කම. දැන් ඔබ ඔබගේ ජීවිතේ බලන්න. මම පුරුදු කරන්නේ අත්හැරීම කියලා එකක්ද? එහෙම නැත්නම් රැස් කර ගැනීමද කියලා? ගිරග්ග සමජ්ජ කියන නාටකයේ දැකලා කෝලිත උපතිස්ස දෙදෙනා වහක් ගිහි ජීවිතය අත්හැරලා ශ්‍රමණෙක් බවට පත් වුණා. ඔවුන් පැවිදි අරහත්වයට පත් වූ මහා මුනිවරු පිරිනිවෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි බුදු ඇසින් දකිනවා මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා එක පිට ආත්ම භව 500ක් එක දිගට මහාන වෙලා තියෙනවා. ඒතකොට ගිහි ජීවිතේ අත්හරිනවා කියන එක පාරමිතාවක් වගේ පුරුදු කරලා. මෙතන ඉන්නවා තරුණ දූලා කෙල්ලෝ ටික නම් අයින් කරමුකෝ. මෙතන ඉන්නවා කොල්ලෝ අවුරුදු 15 20 එක දවසක් ගේම් පිට ඉඳලා නැහැ. ගෙදරින් පිට ඉඳලා නැහැ. ගෙදරින් පිට ඉන්න බෑ. මට එක පුතෙක් මොන ගැවුණා අවුරුදු 22යි. එක දවසක් ගෙදරින් පිට ඉඳලා නැහැ. හැන්දෑවේ හවස 6 වෙනකොට මඩනවා. දැන් අසපුර වත් කරන්න එනවා. හවස නඩනවා. ඇයි යනකොට අම්මා මතක් වෙනවා. ඒකට ඒක ගියේ නැතත් අපි හරි ගිහින් අරලවනවා. අවුරුදු 22යි. නෙක්ඛම්මේ කියන එක දවසක්වත් පුරුදු කරන්නේ නැහැ. පොයේ දවසට සිල් අරන් වෙහෙරේ පන්සලේ හරි ආශපුවේ හරි ආරාමේ හරි එක දවසක් අර ගේම් පිටව තපස්යා කරන්න හුරු නැහැ. නෙක්ඛම්මේ කියන එක දවසක්වත් හුරු නැහැ.
විවාහ වුණ අය තමන්ගේ විවාහ ජීවිතය යාලා ගත කරනවා. ඒතර කාමයෙන් වෙන්ව සතිය, නෙක්ඛම්මේ. ඒ වගේ නෙක්ඛම්මේ කියන එක අඩුම ධර්මයේ ඒ විදිහට පුරුදු කරන්න ඕන. ඒතර ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයට ආපු ස්වාමීන් වහන්සේලා ගැන අපි ඇදකුද හොයන්නේ නැතුව නේ? ඇදකුද හොයනවා කියන එක හොඳ එකක් නෙමෙයිනේ. අඩුම තරමේ මේ දෙමව්පියෝ අත්හැරලා මහාන වුණානේ කියන එක හරි හිතන්න ඕන. අන්න නිකන් වඳුරෝ වගේ වෙන්නේ නැතුව. මොකද වඳුරෝ? ලස්සනට සුවඳ කළා සරසලා රාජකුමාරිකාවකගේ කොණ්ඩේ මල් ගහලා තියෙද්දි ඒ රාජකුමාරි ළඟට වඳුරෙක් ගේනවා. ඔය වඳුරාර කොණ්ඩේ අස්සෙන් අත දාලා උකුණෙක් හොයනවනේ. ඒ වගේ අපිට ඕනි නම් ඕන තරම් දේවල් ගුණ හිතන්න පුළුවන්. නමුත් හැදයක්ම හොයනවා. සමහරට ඔබ කොණ්ඩේ කොටටම කපාගෙන ඉන්න කැමති නැතුව ඇති. ස්වාමීන් වහන්සේලා කොණ්ඩේ කොටටම කපාගෙන ඉන්නවනේ කියලා හරි තමන්ගේ හිතේ යම් කාරණාවක් මුල් කරගෙන ඉන්න ආවේගය එතනම නවත්තන්න ඕන. මම මේ කියන්නේ අපිට එකම පිළිසරණක් තියෙන්නේ බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ. ඕකත් නැතුව මැරෙන්න වෙයි නැත්තම්. තිසරණේ රැකෙන විදියට නෙමෙයි පරිසරයේ තියෙන්නේ. කොහොමද බුද්ධ ශාසනය සම්බන්ධව මොකක් හරි අකටයුත්තක් හරි ආපු ගමන් නිවුස් වලින් උස්සලා දෙන හැටි ඒක. රටේ ප්‍රශ්න නෑ වගේ. ඉතින් මිනිස්සු සුළු ශ්‍රද්ධාවකින් ඉන්නේ. සුළු සිහියකින් ඉන්නේ. සුළු ප්‍රඥාවකින් ඉන්නේ. ඇයි? මිනිස්සු අත්හරින අය නෙමෙයි. අල්ලා ගන්න අය. ඉන්ද්‍රිය ධර්ම මෝරපු අය නෙමෙයි. ඉන්ද්‍රිය ධර්ම ඊටමත් අනුකාය. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් ළඟ ධර්මය අවබෝධ කරන්න පුළුවන් සම්පූර්ණම සුදුසුකම් ටික හදනවා. මෙන්න මේ එකම එක ගුණයකින් අත්හරිනවා කියලා. ඉතින් මේ කතාව අපි සිහි කරනකොට මතක් වුණා බිම්බිසාර මහරජුරෝ මගධේ රජ කරනකොට ඒ රාජ්‍යයට වෙළඳාම යාවා තක්ෂශිලාවේ ඉඳලා වෙළඳ කණ්ඩායමක්. තක්ෂශිලාවට අද අපි කියන්නේ පාකිස්තානය. තක්ෂශිලාවේ ඉඳලා ආවා වෙළඳෝ. එහෙනම් පාකිස්තානයේ වෙළඳාමට එකලත් ප්‍රසිද්ධයි. ඊට පස්සේ ඒ වෙළෙන්දෝ ටික ආවට පස්සේ බිම්බිසාර රජු රැවුවා ඔයාලා කොහේ ඉඳලාද ආවේ? අපි ආවේ තක්ෂශිලාව. කවුද තක්ෂශිලාවේ රජ කරන්නේ? පුක්කුසාති කියන රජතුමා. හොඳ කෙනෙක්ද? හරි හොඳ කෙනෙක්. රටවැසියෝ දරුවෝ වගේ හිතලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ රජුරුවෝ ඉන්නේ. වයස කීයක් විතර ඇතිද? වයස කිව්ව රජුරුවන්ගේ බිම්බිසාර රජුරුවන්ගේ වයසයි පුක්කුසාති රජුරුවන්ගේ වයසයි සමානයි. ඒකත් එක්කම සෙනෙහසක් හටගත්තා. මගේ වයසනේ කියලා. උඹලට පුළුවන් ද උඹලගේ රජුරුවෝයි මාවයි යාළු කරවන්න? අනේ රජතුමනි පුළුවන් කිව්වා. රජුරුව අනබෙරයක් ඇව්වා තක්ෂශිලාවේ ඉඳලා ආපු වෙලෙන්දන්ගෙන් බදු ගන්න එපා. සුවසේ වෙනදාම් කරන්න දෙන්න ඉන්න තැන් හරි ගස්සලා දෙන්න කියලා ඔවුන්ට සංග්‍රහ කළා. උඹලා යනකොට ආපහු මාව මොන ගිහිලා ඵලයල්ලා කියලා කිව්වා. ඒ වෙලෙන්දු ටික වෙලදාම් කරලා සතුටින් යනකොට රජුරුව මොන ගැහුණා. රජුරුව වටිනා පඳුරු පාක් උඩන් පුක්කුසාති රජුරවන්ට යවුවා. ඒක රජවරුන්ගේ තියෙන යහපත් රාජ නීතියක් සහ රාජ ධර්මයක් අවට රජවරු සමග මිත්‍රත්වයෙන් ඉන්න එක. ඒකට තෑගි භෝග දෙන්න සිද්ධ වෙනවා. දැන් අපේ ලංකාවෙත් එහෙම වුණානේ. දේවානම්පියතිස්ස රජුරෝ යැව්වා මේ ධර්මාශෝක රජතුමාට පඳුරු. ධර්මාශෝක රජුරෝ මෙහෙට පඳුරු එව්වා. ඒ වගේ. ඊට පස්සේ පුක්කුසාති රජතුමාට විස්තරය කියලා කියනකොට රජතුමා සතුටු වුණා. සතුටු වෙලා ඔහොම ඉන්නකොට මේ රජගහනුවර ඉඳලා පිරිසක් පාකිස්තානයට ගියා නැත්නම් තක්ෂශිලාවට ගියා. තක්ෂශි රජතුමා ඒ අයටත් අර විදිහට නිදහස දුන්නා ඕන තරම් පාසුවේ ඉන්න. ඔන්න දැන් රටවල් දෙක රජුරෝ නිසා යාළුයි. ඊට පස්සේ රජතුමාට පුක්කුසාති රජතුමාට ලැබුණා පාට පහක ලස්සන කාපට් පහක්.
එක කාපට් එක දිග රියන් 16යි පළල රියන් 8යි. අපි අහලා තියෙනවා අදටත් ලෝකේ හොඳම කාපට් බිහි වෙන්නේ ඒ රටේ කියලා. අදටත්. එතකොට ඊට පස්සේ ඒ කාපට් එක කොහොම එකක්ද කියනවනම් ඒක ඇතුරුවාට පස්සේ බිමට හරි මේසෙකට හරි පහසුයි ඒක. කකුලට හරි පහසුයි. ලිස්සන්නේ නැහැ. හැබැයි ඒක ගුලි කළොත් මෙහෙම එක මිටට ගුලි කරන්න පුළුවන්. ඒක කොයි වගේ එකක්ද කියලා ඒක මට කියන්න බෑ. ඒ කාලේ හිටපොයි තමයි ඒක දැක්කේ. ඊට පස්සේ රජුරෝ කලේ මොකද්ද? ඒක එහෙම ගුලි කරලා ඒක උඩින් පොඩි මේ කවරයක් දාලා ඒක උඩින් ලාකඩ ගෑවා. පොඩි ලෝහයක් ඉටි වලින් බඳිනවා වගේ. ඒක ලස්සන බෝලයක් වගේ හදලා ලස්සන මංජු සාවකට දාලා මැණික් පුරවලා ඒ විදිහට යවුවා බිම්බිසාර රජතුමා. කිව්වා ඇමතිවරු මැද මේක ලියන්න කියලා. ඊට පස්සේ බිම්බිසාර රජතුමාත් ඇමතිවරු මැද අර මේ මංජු සාව දිගහැරියා. දිගහැරලා බලනකොට යකඩ බෝල ටික. රජුගේ මූණ වෙනස් වුණා. වෙනස් වෙලා මේ අර බෝලයක් අතට අරන් මෙයා මාත් එක විහිළු කරනවාද කියලා බිමට දැම්මා. බිමට දානකොට අරක පිපරුවා. පුපුරනකොට දැක්කා ඒකේ ඇස්සේ රෙද්දක් වගේ එකක් තියෙනවා. ඒක අයින් කරලා ගන්නකොට දිලිසෙන පළසක්. අර දැන් තියෙනව නේද මට ඒ වගේ නංගන් කියන්න මම දන්නේ. ඔය බිග් සීට් එහෙම තියෙනව නේද අර ඇතිල් වෙනකොට අර මේ මොකක්ද අර මේ දිලිසෙන අර තරුවාගේ මේව වෙන. ඒතර ඒ කාලෙත් එහෙම තිබුණා. ඒක දිග හැරෙනකොට ලස්සන එලියක් විහිදෙනවා. තරු ටිකක් විසිරෙනවා වගේ. අකුලනකොට ආයෙ එලියක් විහිදෙනවා. තරු විසි වෙනවා වගේ. අනිත් ඒවත් කඩලා බැලුවා පාට ඒවා. ඇමතිවරු කිව්ව රජතුමනි මෙච්චර ලස්සන මේ පළස් අපේ මගදීට ලැබිලම නැහෙනි. ඔබතුමාගේ නොදුටු මිත්‍රයා පුක්කුසාති මහරජතුමා ඔබතුමා කෙරෙහි පුදුම යාළුකමක් තියෙන කිව්වා. රජුරෝ හරි සතුටු වෙලා මාලිගාවේදී කල්පනා කරනවා දැන් මම පඳුරක් යවන්න ඕන මීට වැඩිය වටිනාකමෙන් වැඩි එකක්. එහෙමනේ උවමරු වෙන්නේ. එතකොට කල්පනා කළා මට දෙන්න තියෙන වටිනාම දේ මොකක්ද? එතකොට රජුරෝ කල්පනා කළා මේ ලෝකේ වටිනාම දේවල් මැණික්. මැණික් වර්ග දෙකක් තියෙනවා. අවිඥානික මැණික්, සවිඥානික. විඥානයේ සහිත මැණික් තියෙනවා, විඥානයේ නැති මැණික් තියෙනවා. විඥානයේ නැති මැණික් තමයි අපි ඔය අතපත ගන්න. ඔය මැණික් කැට. එතකොට නමුත් මේ මැණික් කැට පණ තියෙන අය ලස්සන කරන්න මැණික් ගන්නවා. එතකොට එහෙනම් වටින්නේ මේ මැණික් වලට වැඩිය මේ පණ තියෙන අය. පණ තියෙන අයගෙමුත් මැණික් දෙකක් තියෙනවා. මනුස්ස මාණික්කය මනුස්ස කියන්නේ තිරිසන් මාණික්කය. ඒකෙන් තමයි ඇත්තු. අස්සයෝ. ශ්‍රේෂ්ඨ උසඹයෝ වටිනාම සම්පත්. ඒ වුණාට ඒ ඇත අපිටත් මිනිසුන් ගෙනවා. ඒ නිසා ඒ සත්තු මාණික්කයටත් වැඩිය වටින්නේ මනුස්ස මාණික්කය. මනුස්ස මාණික්කයෙම කොටස් දෙකක් තියෙනවා. ස්ත්‍රී මාණික්කය, පුරුෂ මාණික්කය. ඒතර කාන්තාවන් අතර උතුම්ම කාන්තාව සක්විති රජතුමාගේ බිසව. එයත් ඉන්නේ පිරිමියෙකුට උපස්ථාන පිණිස. ඒ නිසා අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙනවා. එතනිමුත් වටින්නේ පුරුෂ මාණික්කය. ඒතකොට ඒ පුරුෂ මාණික්කය අතරිමුත් මැණික් දෙකක් වටිනවා. කොටස් දෙකක් තියෙනවා. ගිහි ජීවිතේ ගත කරන අය, ගිහි ජීවිතේ අත්හැරපු අය. ගිහි ජීවිතේ ගත කරන අයගෙන් උතුම්ම පුජ්‍යලයා තමයි සක්විති රජුරෝ. ඒ සක්විති රජුරෝ උනත් මහාන වෙච්ච කෙනාට වඳිනවා. එහෙනම් එතනමත් වටින්නේ පැවිදි මාණික්කය. ඒ පැවිදි වුණ අයගෙමුත් ඉන්නවා බුද්ධ ශාසනයක මහාන වෙච්ච අය, තාපස ජීවිතේ මහාන වෙච්ච අය. වටින්නේ කවුද? බුද්ධ ශාසනයේ මහාන වෙච්ච අය. බුද්ධ ශාසනයේ මහාන වෙච්ච අයගෙමුත් මාර්ගඵල ලැබපු අය ඉන්නවා, මාර්ගඵල නොලබපු අය ඉන්නවා. කවුද වටින්නේ? මාර්ගඵල ලැබපු අය. මාර්ගඵල ලැබපු අයගෙනුත් ඉන්නවා රහතන් වහන්සේලා
පසේ බුදුරජාණන් වහන්සේලා. කවුද වටින්නේ? ඒ බුද්ධත්වයේත් කොටස් දෙකක් තියෙනවා. පසේ බුද්ධත්වයේ සම්මා සම්බුද්ධත්වයේ. ඒතර මුළු රහතන් වහන්සේලාම එකතු වුණත් බුදු කෙනෙකුට සමාන කරන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් එකතු වුණත් බුදු කෙනෙකුට සමාන කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ තමයි යංකින්චි විත්තං ඉදවාහුරංවා සග්ගේ ස්වායං රතනම් පනීතං. යම්කිසි ධනයක් තියෙනවා නම් මෙහි හෝ පරලොව දෙව්ලොව යම්කිසි මාණික්කයක් තියෙනවා නම් දෙව්ලොව මාණික්කය. ওই බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩි ගමනක් ගැන අපි අහලා තියෙනවා. ඒ දිව්‍ය පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේ වඩිනකොට අපි අර මල්ලි හෙන්නේ ඒ වගේ දිව්‍ය රං කලවලට මණික් පුරවලා බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ මේම හලහලා යනවා කියනවා. මණික් උඩින් වඩින්න බුදුරජාණන් වහන්සේ. සක්‍ර දේවේන්ද්‍රයාගේ වෛජයන්ත ප්‍රාසාදයේ බිම ටයිල් කරලා තියෙන්නේ නිල් මාණික්කේ. නීල මාණික්කේ. මෙහි හෝ පරලොව හෝ යම් වස්තුවකට දෙව්ලොව හෝ ඇති යම් උතුම්ම මණිකකට සග්ගේ ස්වායන් රතනම් පනීත නනෝ සමං අත්ති සතාගතේ. ඒ කිසිවකට බුද්ධ මාණික්කයට නම් සමාන කරන්න බෑ. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං. මේ තමයි බුදුරජාණන් වහන්සේ කියන මාණික්කයේ තියෙන වටිනාකම. ඒතේන සච්චේන සුවත්තිකෝත. සැබෑ බසින් මෙම සිත සැලසේවා. සෝතාපන්න වුණ බිම්බිසාර රජුරෝ මේ ලෝකයේ තියෙන වටින මාණික්කය දැක්කේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ මාණික්කය ගැන ශ්‍රද්ධාවක් නැති වුණාට පස්සේ තමයි ගෙවල් යන හැම තැනින්ම පොඩි පොඩි බුදු පිළිම ගෙනල්ලා කබඩ් වල විසිතුරු විදියට තියලා මේ බුද්ධ මාණික්කයට කරන දේවල් මේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු. ඕක පොඩි එකෙක්ගේ අතින් කැඩුනට පස්සේ හිත කැඩිච්ච අත කැඩිච්ච පිළිමේ බෝධියක් ළඟ ගිහිල්ලා තියලා ඕන බුද්ධ මාණික්කයට කරන ගෞරව බලන්න අපි ඉන්න තැන. ඒ බුද්ධ මාණික්කය ඉස්සර අපිට මේ චූටි කප් එකකට වතුර ඩිංගිත්තක් තියලා මල් දෙකක් තියලා අපිත් හොඳ බෞද්ධයෝ කියලා ලොකුවට මාන්නේ නැමැති කොඩිය උඩට අරගෙන ඒ උතුම් බුද්ධ මාණික්කයට විහාරයක් හදන්න සිමෙන්ති ටිකක් හරි මොනවද දීලා අපිත් බුද්ධ ශාසනයට කරලා තමයි තියෙන්නේ කියලා මාන්නේ නැමැති කොඩිය අතට අරගෙන ඉතින් බලන්න අපි ඉන්න තැන් බුදුරජාණන් වහන්සේට අපි මොනවද කරලා තියෙන්නේ බුද්ධ මාණික්කය වෙනුවෙන්? ඒකයි කවදාවත් තමන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන දේ මහා ඉහළින් උඩඟු කමන කතා කරන්න එපා. හොඳ නෑ. ඒක ඔබගේ අනවබෝධය. මෙන්න මෙහෙමනම් මම වෙහෙරක් හැදුවා. ඔබ වහන්සේගේ පාළඟ දූවිල්ලක් වේවා. හොඳ නැද්ද ඒක? බලන්නකො මීට අවුරුදු කීයකට කලින්ද ලොකු ස්වාමීන් වහන්සේ සම්බුද්ධ රාජ මාලිගාව හැදුවේ. ඒ සම්බුද්ධ රාජ මාලිගාව හදලා ඒ මාලිගාව පූජා කරන්න ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතේ තියෙනවා ඔබ වහන්සේට මේ මාලිගේ දූවිල්ලක් කොට පූජා කරමි කියලා. ඒ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ඇත්තම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ශ්‍රද්ධාවන්තයෙකුට ඇති වෙන්න ඕන සිතිවිලි උන්වහන්සේට ඇති වෙනවා. අපි තමයි කියන්නේ අපි තමයි අරක කළේ මේක කළේ කියලා මහා අපි ඉහළින් කතා කරනවා. බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මාලිගාව ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ මාලිගාව අතෑරලා ආපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේට අපි පූජා කරන දානෙහි රාජ කුමාරයෙකුට හම්බුන රාජ භෝජනයි කොහොමද? ඒවා අතෑරලා ආපු කෙනෙක්. ඉතින් අපිට පුළුවන් ද බුදු කෙනෙක් මේ වගේ සතුටු කරවන්න? අපි මේ කරන්නේ පින් කර ගන්නවා. උන්වහන්සේ ළඟ මලක් තියලා පින් කර ගන්නවා. උන්වහන්සේට වෙහෙරක් හදලා අපි පින් කර ගන්නවා. ඒ නිහතමානීකමට ආවේ නැත්තම් අපේ හිත පිරිසුදු වෙන්නේ නැහැ පින්වතුනේ. ඊට පස්සේ රජුරෝ තීරණය කළා මම මේ ත්‍රිවිධ මාණික්‍ය බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන මාණික්‍ය ගැන ඒ මාණික්‍ය මම යවන්න ඕන
මගේ යාළුවාට. ඊට පස්සේ කල්පනා කළා මං වාගේ 16 කොහොමද බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් දුර ඈත දැන් මගදී ඉඳලා පාකිස්තානේ නැත්නම් තාක්ෂශිලාවට යොදුන් 192ක් කිලෝමීටර 1920යි. يعني කිලෝමීටර 2000කට ළඟයි. ඒ රාජ්‍යයේ ඉඳලා. ඒතර කල්පනා කළා මම මගේ යාළුවා වෙනුවෙන් කොහොමද බුදුරජාණන් වහන්සේ යවන්නේ වෙන තැනක හිටියත් මං කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපි ළඟට ගෙන්න ගන්න එකයි. ඒ නිසා මට බුදුරජාණන් වහන්සේ යවන්න බෑ. දැන් මං කොහොමද මේ බුද්ධ රත්නේ ඒ රටට යවන්නේ? රජතුමා 12 කලයකින් සුවඳ පැන් වලින් නාලා පිරිසිදු වස්ත්‍ර අරගෙන උඩු මහන් තලයට ගිහිල්ලා ලොකු රත්තරම් පත්තිරුවක් අරගෙන ඒ පත්තිරුවට নমස්කාර කරලා උඩින් ලිව්වා ඒ පත්තිරුවේ තමන්ගේ අත් අකුරෙන් බුද්ධ රත්නය ලෝහි පහළ වුණා. බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ සෝ භගවා ඉතිපි අරහං. ඒ මහා පින්වන්තයා රාග දේශ මොහ දුරු කරපු කෙනෙක්. තමා විසින්ම ධර්මය අවබෝධ කරපු කෙනෙක් සම්මා සම්බුද්දයි. විද්‍යාචරණ සම්පන්නයි. අවබෝධයට අනුව ජීවත් වෙන කෙනෙක්. සුගතයි, සුන්දර කෙනෙක්, සොඳුරු නිවනටපත් වූ කෙනෙක්. ලෝකවිදු, ලෝකේ අවබෝධ කරගෙන ලෝකෙන් නිදහස් වුණ කෙනෙක්. අනුත්තර පුරුෂ ධම්මසාරති, ලෝක දමනය කරන ශාස්ත්‍රුන් වහන්සේ. සත්තා දේව මනුස්සාහ, දිව්‍ය මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ. බුද්ධ අන් අයට ජීවිත අවබෝධය ලබා දෙන කෙනෙක්. භගවා මහා භාග්‍යවන්තේ. සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය කුලේ ඉපදිච්ච කෙනෙක්. මව්පියන් හදද්දී කලු කෙස් ඇතිව තියෙද්දී ගිහි ජීවිතේ අතහැරපු කෙනෙක්. 6 වසරක් දුෂ්කර ක්‍රියා කොට ගයාවේ ගන්ධරේ වජිරාසනේ බෝසවනේ ආනාපාන සති භාවනා වඩා මරුම් පරදා ලෝ ජයගත් මුනිවරේ. බාරණැස ධර්මයේ චක්‍රය ප්‍රවර්තනය කොට තුම්බෑ ජටිලයන් දමනය කොට මාගේ විජිතයට වැඩි මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මා ප්‍රිය මිත්‍රය ඒ භාග්‍යවතුන් වහන්සේ ළඟ රජවරු රාජසැප අත්හැර පැවිදි වෙත්. සිටුවරු සිටු සැප අත්හැර පැවිදි වෙත්. ඇමතිවරු අමාත්‍ය සැප අත්හැර පැවිදි වෙත්. බ්‍රාහ්මණවරු බ්‍රාහ්මණ සැප අත්හැර පැවිදි වෙත්. තම තමන්ට ශක්ති පමණින් මේ මගදී පුරා සෝ භගවා ඉතිපි අරහං ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණම වයන්. ඒ සම්බුද්ධා ලෝකෙන් මාගේ රාජ්‍ය එළිය වී ඇති හැටි බලව කියලා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවම ලිව්වා. ලියලා වන්දනා කළා ඒ සන්නසට දාලා ඊළඟ පත්තිරුවේ ලිව්වා ධම්මෝ ලෝකේ සමුප්පන්නෝ. ඒ තථාගතයන් වහන්සේගේ මුව මඩලින් පිට වෙන ධර්මය මනාව දේශනා කරපු එකක් ස්වාක්කාතෝ. මේ ජීවිතේම Tamanටම අත්දකින්න පුළුවන් එකක් සම්දිට්ඨික. කාලයෙන් පහර කන්නේ නැති සනාතන ධර්මයක් දේශනා කරනවා. අනිත්‍යයි කියන එක කවදත් එක වගේ. අකාලිකයි. ඇවිත් බලන්න පුළුවන්. එහි පස්සෙකයි. තමා තුළින් තමයි ධර්ම අවබෝධ කරගන්න තියෙන්නේ. ඕපනායකයි. තම නැන පමණින් අවබෝධ කරගත යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. තම නැන පමණින් අවබෝධ කරන්න කියන්නේ ඔන්න දන්සලක් දෙනවා. මේ දවස්වල දන්සල් තියෙනවා. ධනේ දන්සල් දකිනකොට මට හිතුණා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණ නිසා මේ මිනිස්සු බත් ටිකක්වත් කන්නේ නැද්ද? ඊටර මං කල්පනා කළා මං ඉන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා දාන ටිකක්වත් වළඳන්නේ. ඔබ බණ අහන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. මේ ලෝකේ මිනිස්සු සැනසීලා ඉන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා. එතකොට දන්සල පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහි කියන එක මම කියන්නේ. දන්සලක කෑම බෙදන ඕන තරම්. ඒ කෑම කොච්චර බෙදුවත් ගන්න පුළුවන් තමන්ගේ පිඟානේට අනුව. කන්න පුළුවන් කටේ ප්‍රමාණයට අනුව.
ප්‍රමාණය තිරේ වෙන්නේ බඩේ ප්‍රමාණයට අනුව. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අමා දහං ගඟ ගලනවා බුදුමුවින්. අමෘතයේ ලෝකෙට බෙදනවා පරතරක් නැතුව බුදුරජාණන් වහන්සේ. ඒ වුණාට ඒක අපිට ගන්න තියෙන්නේ අපේ පමණට. ගඟක් තිබ්බත් ගඟේ නාන්න පුළුවන් අපේ ශරීරයේ පමණටනේ. ඒ වගේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඒ ධර්මය බෝධිපාර්ශ්වික ධර්ම 37කින් යුක්තයි. කොහොමද දැනුම බිම්බිසාර එතුමාගේ? කෙසේද දැනුම ආවේ? එතුමා සෝතාපන්න ශ්‍රාවකයෙක්. පරප්‍රත්‍ය රහිතව ධම්මග දිනු කරන්න පුළුවන් කෙනෙක් බිම්බිසාර රජුරෝ. ඒ ධර්මයේ ලිව්වා. වන්දනමාන කරලා මේ මංජුසාවට දැම්මු. සංඝෝ ලෝකේ සමුප්පන්නෝ සංඝයා ලෝකේ පහළ වුණා. සුපටිපන්නෝ ඒ සංඝයා මනාව නිවන් මාර්ගයට පිළිපන් අය. ඍජුපටිපන්නෝ ඍජු මාවතේ ගමන් එකම ඉලක්කයක් තියෙන්නේ. ඍජුපටිපන්නෝ කියන්නේ එකම ඉලක්කයක්. සසර දුකින් නිදහස් වීම. එතනින් මෙහා පාරවල් නැහැ, වංගු බංගු නැහැ. ඥායපටිපන්නෝ අවබෝධය කරා යන අය. සාමීචි පටිපන්නෝ අන් අයට යහපත දේශනා කරන අය. මාර්ගඵල යුගල වශයෙන් 4යි පුජ්‍යල වශයෙන් 8 දෙනා. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණයෝ ලෝට උතුම් පිංකෙත අනුතරම් පුඤ්ඤක්කිතං ලෝකස්. සාරිපුත්ත මොග්ගල්ලාන මුනිවරු පෙරටුව මහා කස්සප මුනිදුන් පෙරටුව ඒ සංගරුවන මගදී වැඩ සිටිනවා කියලා ලියුවා. ලියලා ඒකත් මංජුසාවකට දාලා සුවඳ සඳුන් මංජුසාවක තැන්පත් කරලා මැණික් වලින් වහලා මැණික් මංජුසාවක තැන්පත් කරලා තව මැණික් වලින් වහලා ලස්සන මාණික්‍ය මංජුසාවක් හදලා තමන්ගේ රාජ්‍යයේ ඉඳලා තක්ෂශිලාවට යන මාවතේ පාර සුද්ධ කරලා පාවඩ එලලා මඟුල් ඇතා පිට තියලා පවන් සලසලා බුදුරජාන් වහන්සේ වඩිනවා කියලා වැඩමෙව්වා. කොහොමද අද කාලේ ධාතුන් වහන්සේලා වැඩමිල්ල මිනිස්සුන්ගේ? ගේනවා ගෙදර අයිනක කොයි හරි තියෙනවා ධාතුන් වහන්සේලා. අර පත්තිරුවා. දැන් අපේ හැටි අපිට තේරෙනවනේ. දැන් ඊයේ වෙසක් වැඩසටහනේදී මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. අඳුරේ ධාතුන් වහන්සේලාට කරන්න ඕන හොඳම උපස්ථානය මොකද්ද? අපේ ගෙදර වැඩ ඉන්නවා. මං කෝ ගෙදර ඔයාලා ධාතුන් වහන්සේලා වෙනුවෙන් කරන්න තියෙන හොඳම උපස්ථානයක තමයි වෙහෙරක තැන්පත් කරන එක. ඊට එහා හොඳ උපස්ථානයක් නැහැ. ඔය ගෙදරමයි ටීවී දාගෙන කලකොලොප්පම් බලාගන්නේ. ඔය ගෙදරමයි රණ්ඩු වෙන්නේ. ඔය ගෙදරමයි පාටි දාන්නේ. ඔය ගෙදරමයි පවුල් කන්නේ. ඔය ගෙදරමයි ඔටු පෙරාගෙන ගුරුව බුද්ධිය ගන්නෙ. ඔය ගෙදරම තමයි අර අයිනක පොඩියට මුල්ලක දාලා තියෙන්නේ. එතකොට අපේ හද්දාව කොහෙද තියෙන්නේ? ඉතින් ඒක වෙනම විහාරයක් හදලා වෙනම ඒක රහතන් වහන්සේ නමක් වැඩ ඉන්න තැනක් විදියට බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න විදියට. ඒ කියන්නේ අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා ධාතුන් වහන්සේ නමක් ළඟ තියාගෙන ඉන්නවට වඩා. ගොඩක් දේවල් කරන්න තියෙනවා. දැන් මෙහෙම හිතන්න. මේ ධාතු කරනෝ මගේ අපේ කාටවත් දෙන්නේ නැහැ. මගේ කියලා අල්ලගෙන ඉන්නවා. හැම වෙලාවෙම මේක මතක් වෙන්නේ. මැරිච්ච ගමන්ම ධාතුන් වහන්සේ ළඟ බහිරවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්ද බැරිද? ඒ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. ගොඩාක් ධාතුන් වහන්සේලා රකින්න දේවතාවෝ ඉන්නවා. ගොඩක් බහිරව දේවතාවෝ, භූමාණ්ඩ දේවතාවෝ, ඉහළ දෙවිවරුත් ඉන්නවා. ඒව අත්හැර ගන්න බැරි වීම අත්හැරපු මුනිවරුන්ගේ අස්ති කොටස අල්ලගෙන දුගතියට යනවා. පැහැදිලිද මම කියන්නේ? මේන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේට ලොකුම උපහාරයක් කරලා ස්තූපයක් කරලා සිව්දිගෙන් එන ජනතාවට ඒ මුනිදුන්ගේ පාමුල වැටෙන්න සලස්වලා. ඉතින් කොහොම හරි මහා හරසරි මම ওই පොඩ්ඩයි කිව්වේ විස්තරي ධාතු විභංග සූත්‍රයේ අටුවාව කියවන්න
ඒ පත්තිරු තුන වඩම්මපු පෙරහැර ගැන කියවන්න. අම්මෝ ඒ උපහාරය. ඊට පස්සේ ඒ උපහාරයෙන්ම රජතුමා. එතකොට රජතුමාට අමාත්‍ය දූතයෝ තක්ෂශිලාවේ අරන් එන්නේ අර වගේ මහා සම්පතක්. කිව්වා මේක ඔබ තනියෙන් නිදහසේ බලන්න බොහෝ සංකීර්ණ තැන බලන්න එපා කියලා. පණිවිඩය ඉවලා තිබ්බා. ඊට පස්සේ රජතුමා මේ ටික මේ මංජුසාව වඩැම්මුවා උඩුමහන්තලයට. සියලු රාජ්‍ය සේවකයෝ ඔක්කොම උඩුමහන්තලෙන් අයින් කළා. පහන් දැල්වලා සුවඳ පතරවලා මැද තියෙන පීඨේ මංජුසාව එකින් එක දිගහැරියා. රත්තරන් මැණික් ඒව ඔක්කොම දිගහැරෙනකොට අවසානයේ අර රම් පත්තිරු මංජුසා හම්බ වුණා. ඒකේ මංජුසාවක් අරන් දිගහැරියා. බුද්ධෝ ලෝකේ සමුප්පන්නෝ මේ ඇඟේ රෝම කිලින් වුණා. රෝම කිලින් වුණා. ඊට පස්සේ එකින් එක කියන බුද්ධ චරිතේ එකින් එක බුදු ගුණ කියවනවා. ඒක කියවලා ඉවර වෙනකොට හිත බුද්ධානුස්සතිය සමාධිමත් වෙලා. අපි වාගේ අයද මහා පින්වන්තයෝද? මහා පින්වන්තයෝ. මහා පින්වන්තයෝ. හිතේ සමාධිමත් වෙනවා. කය දැනෙන්නේ නැහැ. කායික වේශ මොකුත් දන්නේ නැහැ. පත්තිරුව පේනවා. අකුරු ටික පේනවා. අකුරු දුරින් දැනෙන්න ගන්නවා කියන දේ. එක එක වචනයක් ගානේ අත් දෙක සිරසට යනවා. මුළු මාළිගාවම එළියයි දැන් එයාට එතුමාට. ඒ පත්තිරුව එහෙම කියවලා ඉවරයි. ඊළඟ පත්තිරුව කියෙව්වා. ඒත් අර විදිහට මේ ඇඟ රෝම කෙලින් වෙලා. සමාධිය ඇති වෙලා. පත්තිරු තුනම කියෙව්වා. කියලා ඉවර වෙලා ආශ්වාස ප්‍රාශ්වාසය අරමුණු කරගෙන වැඩුව ආනාපාන සතියෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ මරුම් පරදා ජයගත්තා කියන වාක්‍යයක් තිබ්බනේ. එහෙම මංජුසා තුන ඉස්සරහ තියලා පුටුවේ ඇස් දෙක පියාගෙන ආශ්වාසය ප්‍රාශ්වාසය සිහි කළා. එහෙම හිත භාවනාවෙන් ධානයගත වුණා. අපි වාගේ අයද මහා පින්වන්තයෝද? ඊට කලින් දවසේ රාජ අන්තපුර ස්ත්‍රීන් එක්ක හිටපු රජුරෝ. රාජ සභාව විචාරපු රජුරෝ. රාජ කෙනෙක්ගේ හිත කොච්චර සංකීර්ණයිද? අම්මා කෙනෙක් විදියට ඔයාලට කොච්චර දේවල් හිතන්න වෙලාද? තාත්තා කෙනෙක් විදියට ඔයාලට කොච්චර දේවල් හිතන්න වෙලාද? ආයතනික ප්‍රධානියෙක් විදියට ඔයාලට කොච්චර දේවල් හිතන්න වෙලාද? හිතුවේ නැතොනොත් පොඩි දෙයක් මිස් වෙලා කොච්චර අවුල් හැදෙනවද? අර රජ කෙනෙක් හිත සමාධිමත් කළා. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි බණ පොත් කොච්චර කියවනවද? මම මේ පින්වන්තයන්ගේ යුගය ගැන කියන්නේ. අපි මේ හැමදැනම රහතුන් බිහි වෙනකල් බලාගෙන ඉන්නවා. අපි හැමදැනම රහතුන් බිහි වෙනකල් බලාගෙන ඉන්නවා. රහතුන් බිහි වුණේ කොයි වගේ යුගයකද? ඊට පස්සේ දැන් ආහාර ගේන කෙනා ඇවිල්ලා එනවා රජුරු භවනාවේ. දැන් එළිය දැන් එන්න එපා කිව්වොත් එන්නේ නැහැ කවුරු. ආහාර ගේන කෙනා ගේනවා. එතුමා ආහාර ටික මේ සුඩ තියලා යනවා. රජතුමා භාවනාවෙන් නැගිටලා ආහාරය අර භාජනයේ තියලා ආයෙ භාවනාවට සමදෙනවා. දැන් දවස් 15ක් රජුරුව මාලිගාවෙන් බහින්නේ නැහැ. ඊට පස්සේ රටේ පැතිරුණා මොකද්ද එකක් බිම්බිසාර රජුරුව එවලා ඒක බලපු ගමන් රජුරුව උමතු වෙලා. මායාවක්, තන්ත්‍ර විද්‍යාවක්, গুপ্ত විද්‍යාවකින් අහෝ අපේ රාජ්‍ය යටත් කරගන්න අපේ මේ රාජ්‍ය යටත් කරගන්න බිම්බිසාර රජුරුව ගහපු උපක්‍රමයක් කියලා ඇමතිවරු කතා වුණා. කතාවල මේක හරියන්නේ නැහැ කොහොම හරි අපි රජුරුව එළියට ගන්න ඕන කියලා. මිනිස්සු සියලු දෙනා එකතු වෙලා අර ජනාධිපති මන්දිරයට මිනිස්සු බැන්නා වගේ කල රාජ සභාව ඉස්සරහ දොරටුව ඉස්සලා කිව්වා කෝ අපේ රජුරුව. ඒ ගෝසාවට භාවනාවෙන් නැගිට්ටා. නැගිටලා සිරිමැදුළු කවුරුව ළඟට ගිහිල්ලා බැලුවා මෙඳුල දිහා. ඔල්ලු ගෙඩි ටික විතරයි. එච්චර සෙනඟ. රජුරව මොකද?
ඊට පස්සේ කිව්වා රජතුමනි ඔබ දවස් 15ක් රාජ්‍ය විචාරන්නේ නැහැ. අපිට රජෙක් ඕන කිව්වා. ඔය රජුරුව මොන හරි දෙයක් ඔබට එවලා තියෙනවා ඒකෙන් ඔබ උමතු වෙලා තියෙන්නේ. ඔබ කල්පනා කරන්න රජවරු කපටි. ඒ නිසා ඔබතුමා මොකක් හරි දෙයකින් මුලා වෙලා ඉන්නවා. අපිට රජෙක් ඕන කිව්වා. රජුරුව ඇහුවා උඹලට රජෙක් ඕනද? ඔව් කිව්වා. ගිහිලා මඟුල් කඩුව ගත්තා. අර මිනිස්සු ඉස්සරහ කොණ්ඩේ ලිහලා දිග ඇරියා. දිග ඇරලා මඟුල් කඩුවෙන් කොණ්ඩේ කපලා මෙන්න උඹලගේ රජා කියලා කොණ්ඩේ විසිරෙව්වා ජනෙල්ලේ. ඒතර රජා ඇතුලේ දින්නේ රජා දැන් විසි වෙලාද? ඕයි නම් මගෙන් විසි වෙච්ච දෙයක් රජකම් කරපල්ලා. මෙයා රජකමට කැමති නැහැ. කොහොමද පින්වන්තයන්ගේ කාලේ? දැන් තේරෙනවද? බුදු රහතුන් බිහි වෙන යුගයේ තේරුණාද? බුදුරු පහළ වෙන යුගයේ තේරුණාද? කාලය දීපේ දේශයේ කුලය මව කියලා පංචමහා විලෝකණය කළේ ඇයි කියලා දැන් තේරෙනවද? මේ වාගේ රටක මේ රටේ බුදු කෙනෙක් පහළ වෙයිද? මේ අපේ වුන් කරණේවත් එක. මෙකල බුදුවරු පහළ වෙයිද? මෙකල රහතුන් පහළ වෙයිද? මෙන්න උඹලගේ රජා කියලා කොණ්ඩේ විසික කළා. ඒ එතුමාගේ තිබ්බ සමාධියටයි එතුමාගේ පැවිද්දට තිබ්බ ආසාවටයි එතුමාගේ තිබ්බ චිත්ත ශක්තියටයි කොණ්ඩේ කැරලි ගැහුණා කියන මේ මොහොතේම ඔළුවේ රැවුල ගානට අයින් වුණා කියනවා. ඒක 이르දියා. ආහාර ගේන කොළුවලව සලු දෙකක් අරන් කරට දාගෙන ආහාර ගේන කොළුවලව පාත්‍රයක් අරගෙන රාජස උඩු මහන්තලේ ඉඳලා බිමට බැස්සා. මිනිසුන්ගේ කාලගෝට්ටියටයි රජතුමා උඩ ඉඳලා කතා කරන හඬටයි මෙතෙක් දවස් ගාණක් කුතුහලයෙන් මොකද්ද මේ උනේ කියලා බලාගෙන ඉන්න කාන්තාවෝ ටික හිමීට තට්ටුවෙන් තට්ටුවට දැන් උඩට එනවා. එනකොට මහාන වෙලා අවුරුදු 60ක් ගිය කෙනෙක්ගේ ගමනින් ඉනට කහවතක් ඇඳගෙන කරට කහවතක් ඇඳගෙන මගේ ජීවිතේ රහත බුදු කෙනෙක් උදෙසා කියලා හිතාගෙන පාත්‍රය අරන් අර උඩ තට්ටුවෙන් එන රජුරෝ මුණ ගැහුණා. මුණ ගැහිච්ච ගමන් අර අන්තපුරේ කාන්තාව ඔක්කොම ටික දෙපැත්තට වුණා කියනවා අපේ රජුරෝ මුණ ගැහෙන්න ශ්‍රමණයන් වහන්සේටමක් වැඩලා කියලා. ඊට පස්සේ රජුරෝ එහෙම පඩිපැලින් බැහැගෙන යනකොට අර මිනිස්සු මැදට යන්නේ. ඒ වෙලාවෙනේ මේක වෙන්නේ. අර මිනිස්සු මැදින් යනකොට ඇමතිවරු වට වෙලා කිව්වා කියනවා රජතුමනි මොහොතක් හිතන්න ඔය බිම්බිසාර රජතුමාගේ උපක්‍රමයක් වෙන්න පුළුවන් අපේ රාජ්‍ය අල්ලන්න. අමාත්‍යවරුනි බිම්බිසාර මිත්‍රයා මුසා කියන කෙනෙක් නෙවෙයි. මේ ලෝකෙට බුද්ධ රත්නේ පහළ වෙලා ධර්ම රත්නේ පහළ වෙලා සංඝ රත්නේ පහළ වෙලා. ඒ බුද්ධ කියන වචනේ ඇහෙන කල් හිටියේ අය. මෝරපු නෙළුම් ඉර පායන කල් ඉන්නවා වගේ පිපෙන්න. රහතුන් බිහි වුණ යුගය. අපි දිහා බලන්න. අපිට කොච්චර බණ ඇහෙනවද මේ බණ ඇහෙන කල් හිටපු මිනිස්සුද මේ? කොච්චර උපක්‍රම කරනවද මිනිස්සු ධර්මයට ගන්න? කොච්චර බෝඩ් බැනර් ගහනවද? කොච්චර ප්‍රචාරක කටයුතු කරනවද? කොච්චර වචන කියනවද? කොච්චර කවි කියනවද? ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ දෙන්න මුලින් කොච්චර වෙහසක් ගත්තද? කවි කියා. කොච්චර මහන්සියලාද ලොකු ස්වාමීන් වහන්සේ මේ බණ කියන ටික කිව්වේ? ඒකට ධම්මපදේ ගාථා ඒක තාලෙට කියලා තේර ගාථා පරිවර්තනය කරලා චෛරුවන්වලසේ වගේ චෛත්‍ය පූජා සෝමාවතිය වගේ චෛත්‍ය පූජා කර මේ මිනිස්සු එකතු කළේ බුද්ධ කියන නාමය ඇහිච්ච ගමන් කඩාගෙන ආපු මිනිස්සු නෙවෙයි මේ රහතුන් බිහි වුණේ ඒ යුගයේ පින්වතුනි මේ තමන් ගැන තේරෙනව නේද අපි මොනොන්ද කියලා ඔය ප්‍රඥාව තරම් ප්‍රඥාවක් මෙකල ලබන්න නැහැ තවත්. යම්කිසි බාලේ තමන් පඬිතයි කියලා හිතාගෙන ඉන්නවද? අපි තමයි කෙරුමෝ කියලා.
ඒ තරම් බාලකමක් ආයේ නැහැ. යම්කිසි බාලයෙක් දන්නවද මම බාලයෙක් කියලා? ඒ තරම් පඬිතකමක් නැහැ. ඒ තරම් නුවණක්කාරකමක් නැහැ. අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නුවණ කෙසේ වෙතත් අපිට අපි කවුද කියලා තේරෙන නුවණවත් උපද්දවගමු මැරෙන්න කලින්. මැරෙන්න කලින් අපිට අපි කවුද කියලා අපි මොනුන්ද කියලා. එහෙම උඩඟු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සරණට එනවා. දහම් සරණට එනවා, සංඝුන් සරණට එනවා. ශ්‍රද්ධාවට හානි කරගන්නේ නැහැ යා. තමන්ගේ අසරණකම පේනවා. මේකත් මිස්සුනොත් ඔක්කොම ඉවරයි කියලා එනවා යාට. තමන්ට තමන් තේරෙන්න ඕන. ඊට පස්සේ දැන් රාජතුමාව පිටිපස්සේ අර මහා සේනාව කවුරුත් අතින්වත් අල්ලන්නේ නැහැ මහරජුරුවනේ. ඊට පස්සේ රාජතුමා ටික දුරක් අරින් බවලතුට ගෙහින් කේවලු කඩාගෙන දැන් එනවා. ඊට පස්සේ රාජතුමා කිව්ව අහනවා දැන් මිනිස්සු එනවා නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා රජුරුව මේ රටේ රජුරුව කවුද? ඊට පස්සේ කෝ ඔබ වහන්සේ. රජුරුව ළඟ තිබ්බ ලීයක් අරගෙන මේ ඉරක් ඇඳා මේ මහපාරේ මෙතනින් මේ ඉරෙන් ඉස්සරහට කවුරු හරි ආවොත් ඒක තමයි රජා කියලා. තේරෙනවනේ? දැන් අපි කියන්නේ මොනවා හරි වැඩක් අවුල් වෙගෙන යනකොට හරි මන් නතර කරන් දැන් ඔබ කරපම් මේක කියලා. එතකොට මේක නතර වෙනව නේද? ඔන්න ඕකම කළේ. හරි දැන් මේ ඉරක් ඇඳා මෙතනින් එහාට එකෙක් හරි ආවොත් ඒක තමයි රටේ රජා කියවෝ. එකෙක් හෙල්ලුන්නේ නැහැ ඉන්න තැන්වල. ඒ කියන්නේ මිනිස්සු රජුරවන්ට ආදරේ. ගෞරවය අද කාලේ නම් පණී 10 15 කොයිරෙන් එහාට. රජුරවන්ට මිනිස්සු ආදරේ. ඒ ඉර අල්ලගෙන වැළබුණා කියනවා හැමතිවරු. කොහොමද මහාන වෙන්න ආපු විදිහ? රජුරෝ පයින් යනකොට හිතුණා කියනවා මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පාවහන් දාලා නැහැ. අර පත්තිරුවේ එක තිබ්බා. අර පත්තිරුවේ තිබ්බා. මම හොයාගෙන යන මගේ ශාස්ත්‍රඥ වහන්සේ පාවහන් දැම්මේ නැත්තම් මං කොහොමද බාට දාන්නේ? පාවහන් දාන්නේ. අර මහා රජ කෙනෙක් විදිහට හිටපු පුක්කුසාති. ඒ උත්තමයා පාවහන් දාන්න නැතුව ඇවිද්දා. ගමන ගියා. කිලෝමීටර 2000ක් යන්න තියෙනවා. මග දෙයට. ඊට පස්සේ අවුවේ පිච්චෙනවා. අර පත්තිරුවේ තිබ්බා මාගේ ශාස්ත්‍රඥ වහන්සේ කුඩ ඉහලන්නේ නැහැ කියලා. ඉතින් කොහොම මගේ ශාස්ත්‍රඥ වහන්සේ කුඩ ඉහලන්නේ නැත්නම් මං කොහොමද කුඩ ඉහලන්නේ? ඊට පස්සේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේම සිහි කර ඊට පස්සේ මාගේ ශාස්ත්‍ර ඒකේ තිබ්බා බුදුරජාණන් වහන්සේ රථයකින් ගමන් කරන්නේ නැහැ කියලා. 45 වසරටම රථයකින් ගමන් කළා නැහැ බුදුරජාණන් වහන්සේ. 45 වසක් පුරා දඹදිව තලයේ සිරිපා තබමින් වැඩි. දේවදත්ත ගල පෙරලපු දවසේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දෝලාවකින් කන්ද මුදුනේ ඉඳලා වඩම්මලා තියෙනවා. ඒ තමයි එකම එක සටහන. පිරිනිවන් වඩින 80 වෙනි වියේ ඒ දීර්ඝ මාවතේ පා තබ තබා වඩින්නේ 25 පොලක කලන්ත හැදිලා තියෙනවා බුදුරජාණන් වහන්සේට. ඔන්න රහතුන්ගේ යුගයේ අපි කවුද? අපි කවුද? එකල උපෝසත සීලේ සමාදන් වුණේ රහතුන් අනුගමනය කොට මම ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. රහතන් වහන්සේලා කවදාවත් සත්තු මෙරුවේ නෑ අපි සත්තු මරන්නේ නෑ. රහතන් වහන්සේලා හොරකම් කළේ නෑ අපි හොරකම් කරන්නේ නෑ අද දවසේ. රහතන් වහන්සේලා බ්‍රහ්මචාරී අපිත් ඒ වාගේ බ්‍රහ්මචාරී වෙනවා. රහතන් වහන්සේලා මුසා කිව්වේ නෑ අපිත් මුසා කියන්නේ නැතු එක දවසක් රහතන් වහන්සේ අනුකරණය කරනවා. ඒකට කියනවා උපෝසතේ කියලා. බුදුරජාණන් වහන්සේ නොකරපු දේවල් බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල් රහතුන් නොකරපු දේවල් රහතුන් එපා කියපු දේවල් කොච්චරනම් අද තියෙනවද? ඉතින් අදද රහතුන් බිහි වෙන්නේ? අදද බුදුවරු පහළ වෙන්නේ? අපි ඉන්න තැන අපි දැනගන්න ඕන පින්වත්තුනි. එතකොට දැන් ඒ කාලේ කුඩේ පාවහනේ තැන ඉඳලා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ නැහැ. මමත් පාවිච්චි කරන්නේ නැහැ කියලා ඒ පින්වන්ත කුල පුත්‍රයා අභිනිෂ්ක්‍රමණය කළේ.
අද කාලේ බුදුරජාණන් වහන්සේ නොකරපු දේවල් අද කීයක් කරනවද කියන එක නෙමෙයි ගණන් කරන්න ලේසි. මොකද ලේසි? බුදුරජාණන් වහන්සේ කියපු ඒවා කීයක් කරනවද කියලා. අපි ඉන්නේ මේ අවසාන තැන පින්වතුනි. අපි අවසාන තැන මේ නැට්ටෙන් අල්ලාගත්තා වගේ අයිනක ඉන්නේ. මේක මගහැරින්න පුළුවන් මහා සැඩ පහරක් ගහගෙන යන්නේ. දැන් අපිට අනිත් අය බේර ගන්න බලන්න බෑ. මේ ගොඩාක් පහම් පත්තු කරලා තියෙනකොට ලොකු හුලඟක් එනකොට නුවණැත්තට පුළුවන් ද මේ ඔක්කොම බේර ගන්න? එයා මොකද්ද කරන්නේ නුවණැති කෙනා? Taman ළඟ තියෙන පහන බේර ගන්නවා. මිත්‍යා දෘෂ්ටික සුළඟක් වේගෙන් එනවා. සැඩ පහරක් වගේ එනවා. කුණාටුවක් වගේ එනවා. දැන් ඔක්කොම බේර ගන්න බෑ. Tamanගේ පහන බේර ගන්න ඕන. තමන්ගේ පහන යන කුමක්ද? යම් ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඔය හිතේ බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන ඒකට හානි වෙන්න දෙන්න එපා. ඒ ශ්‍රද්ධාවට හානි වෙන්න දෙන්න එපා. මිනිස්සු ශ්‍රද්ධාවට හානි කර ගන්නවා. අවුරුදු 10 15 හොඳින් ඉඳලා අවසාන මොහොතේ අරුබුදයක් හදා ගන්නවා. පව් මේ මිනිස්සු. පව් මේ මිනිස්සු. ඊට පස්සේ ওই විදිහට ඇවිල්ලා දැන් සැවැත් නුවරට ආවා. සැවැත් නුවර ඉඳලා මගදේට ඒ ප්‍රදේශෙට කිලෝමීටර් 450ක් තියෙනවා. යොදුන් 45ක්. දැන් Tamand බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා පණිවිඩය ආවේ කොහෙන්ද? මගදෙන්. සැවැත් නුවර හරහා එන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සැවැත් නුවර. පුක්කුසාති කුල පුත්‍රයා සැවැත් නුවර පහු කරගෙන මගදේට යනවා කිලෝමීටර් 450. බලන්න ඒක අපිට තේරෙන්නේ යම් කෙනෙකුට යන්න තියෙන විදිහ. දෙවුරන් වෙහෙර ඉස්සරහින් තියෙන මාවතේ තමන් වෙනුවෙන් කසාවක් දරාගත්ත පුක්කුසාති කුල පුත්‍රයා මේ පාර පහු කරගෙන කිලෝමීටර් 450ක් යොදුන් 45ක් ආය මගදේට යනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නේ නැතේ දා උදේ කරුණාවෙන් ලෝභ බලන සමහර අයට වට රවුමේ ඇවිදින්න කර්මයක් සකස් වුණොත් ජීවිතේ සකස් වුණොත් ඒවට බුදුරුන්වත් තරස් වෙන්න බෑ. ඔහුගේ ධර්ම අවබෝධයට යන ගමනේ ඔහු තව ඇවිදින්න වෙනවා. ඇවිදින්න වෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ මනාව තේරුම් ගත්තේ ත්‍රිපිටකේ තනියෙන් කියවලා. ඔය ත්‍රිපිටකයේම ලංකාවේ තියෙද්දි ඔය ත්‍රිපිටකයේම පෙට්ටගම් වල තියෙද්දි පන්සල් වල පොත්ගුල් වල ලොකු ස්වාමීන් වහන්සේ ආරාමයක් ගානේ ඇවිදලා හිමාලයේ ගිහිල්ලා ජීවිතේ දෙවෙනි තැනට දාලා අවුරුදු ගානක් ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා සිරිපවද කැලේ ගිහිල්ලා කොච්චර රවුමක් ගිහිල්ලා දාවේ. අපිට මෙහෙම දැන් දෝතේ තියලා දෙනවා. අපි ආරාමයක් ගානේ අපි රවුම් කැවි නැහැ, කට්ට කැවි නැහැ. හිමාලයේ සිංහයන් වග වලසුන් ඉන්න තැනට ප්‍රාණේ පුදන්න අපි ගියේනේ. අපිට දැන් ෆෑන් එක නැතුව ඉන්න බෑ, AC නැතුව ඉන්න බෑ. වැස්සට පොඩ්ඩක් දෙවෙන්න බෑ. අවුවට පිටෙන්න බෑ. බිම ඉඳගෙන ඉන්න බෑ. අපේ කොන්ද රෙදෙනවා, අතපය රෙදෙනවා. බලන්න අපි දිහා. ඒ නිසා කියන බණ ටිකවත් සාවධානව අහගෙන පුළුවන් විදියට ශ්‍රද්ධාවවත් මේ හැම බණකින්ම මම දන්නේ කොහොමද කියලා මා විසින් ගුරුවරයෙක්ගේ උපදේශ මත මා දේශනා කරන ධර්මයක ඔයාලට මම කියනවාද ධ්‍යාන උපද්දවන්න. හැම බණකම කියන දේවල් දිහා බලන්න. ඔයාලා නිතර බණ අහන අයනේ. අෂ්ට සමාපatti උපද්දවන්න. අහසින් යන්නද කියලාද කියන්නේ? තුනුරුවන් සරණ රැක ගනිලා කියලාද කියන්නේ? තෙරුවන් සරණ රැක ගන්න කියලා. මග් නිසා දෙයත් අහසින් ගියත් මේ මිනිසයාට අවසානයේ අහිමි වෙන්නේ තෙරුවන් සරණ. ත්‍රිපිටකයේම දරා ගන්නවා කියලා අවසානයේ මොකක් හරි බුදුරජාණන් වහන්සේට අභියෝගයක් කරනවා. අවසානයේ ශ්‍රද්ධාවටම හානි වෙනවා. ඒ නිසා තුනුරුවන් සරණ රැක ගන්නයි කියලා මේ කියන්නේ. ඊට පස්සේ පින්වතුනි
දැන් යනවා යොදුන් 45ක් ගෙවාගෙන මගදේට. මගදේට පැමිණිලා මිනිසුන්ගෙන් ඇහුවා දැන් මගදේනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නිසා ඇහුවේ නැ වෙන කොහෙන්වත්. මගදෙන් ඇහුවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? ඊට පස්සේ ඔබතුමා කොහේ ඉඳලා දෙන්නේ? මම ඉන්නේ තක්ෂශීලාවේ ඉඳලා. මිනිස්සු ඔළුවේ අත ගහගත්තා. අයියෝ සවැත් නුවර පහු කරගෙන නේද ආවේ? ඊට පස්සේ කිව්වා ඔව් කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරනේ ඉන්නේ. දැන් අපි මේ මිනිස්සු කියවනේ අයියෝ කියලා. අපිටත් හිතුණානේ අයියෝ කියලා. පුක්කුසාති කුල පුත්‍රයාට අයියෝ කියලා හිතුන්නේ නැහැ කියලා. මම මෙච්චර දුරක් ආපු එකේ යොදුන් 200කට ආසන්න ප්‍රමාණයක් ආය 45ක් ආපස්සට යන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මට ඒ වස්තුව ඕන. දැන් මෙතන තියෙන විශේෂත්වයක් තියෙනවා. අනුරුද්ධ කුල පුත්‍රයා ගිහි ජීවිතය අත්හැරී ආදීනව දැකලා. පුක්කුසාති කුල පුත්‍රයා ගිහි ජීවිතය අත්හැරී මහා වටිනා වස්තුවක් දැකලා. බුද්ධ රත්නය කියන මාණික්කය දැකලා. හරි පුදුමයිනේ. ඒ නිසා යමක් අත්හරින්න නම් එක්කෝ ඒකේ ආදීනව දකින්න ඕන. නැත්තම් මේක අත්හැරලා ඊළඟට ලබන දේ ආනිසංසි දකින්න ඕන. ඔය දෙකෙන් තමයි යමක් අත්හරින්න පුළුවන්. ඔයාලා දූලට පුතාලට කියනවා තරුණ ජීවිතේ ප්‍රේම සම්බන්ධතා තියාගන්න එපා කියලා. ඔයාලා ওই වචනේ කිව්වට ඔක සාර්ථක නැහැ. ඔයාලා උපදෙස් දෙන්න පාරවල් දෙකකින් ඒ සම්බන්ධතා තැබීමේ ආදීනව කියලා දෙන්න. එහෙම නැත්තම් එහෙම හානි නොකරගෙන ඉගෙනගෙන යාගේ යන ඊළඟ ජීවිතේ ඊළඟ ඉදිරි ගමනේ එයාලට ලැබෙන දේවල් ගැන කියන්න. මේ නිසා නොලැබෙන දේවලුත් බේරුණොත් ලැබෙන දේවලුත් ගැන කිව්වොත් මොලයක් තියෙන මිනිස්සෙක් තේරුම් ගන්න. එහෙම නැතුව තේන්දුව විතරක් දෙන්න එපා. මේක නතර කරපන් කියන තැන කියන්න එපා. ෆෝන් එක නතර කරපන් කියන වචනේ විතරක් කියන්න එපා. ඕක කරන්න එපා. ඒකයි දරදඬුව මේ ළමයි. පින්වන්තයන්ගේ යුගයක්ද මේක? පින අඩු අයගේ යුගයක්ද? චිත්ත දමනයෙන් යුතු යුගයක්ද? ආවේගශීලී යුගයක්ද? ආවේගශීලී. මේ පොඩි පැටවුන්ට සැර දාපු ගමන් ගෙවල් දොරවල් අත්හැරලා යනවනේ. කොච්චර ආවේගයක්ද? පොඩි ළමයි තුල බඩු පොලේ ගහනවා. ඉතින් අපි තේරුම් අරන් ඉන්න මේ අවසාන යුගය බුදුවරුන්ගේ කාලේ මහා පිනැත්තන්ගෙන් බලාපොරොත්තු වෙච්ච ඒ ගුණ සුවඳ ඒ උතුම් ජීවිතවල ආලෝකයේ මේ අඳුරු ලෝකේ නැහැ. අපි ගැන තේරුම් ගනිමු. පුදුමේ අපිට මේ ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැහිච්ච නිසා මේ බණ හරි අහන්න ලැබුණානේ. අපේ අතින් විහෙර විහාර හැදෙනවානේ. අපිට රහතන් වහන්සේලා ගැන අහන්න ලැබෙනවානේ. අපේ ඇස් වලින් ධාතුන් වහන්සේලා දකින්න ලැබෙනවානේ. අපිට දන් දෙන්න ලැබුණානේ. හිතන්නකෝ ලොකු ස්වාමීන් වහන්සේ පහළ නොවුණා නම් මේ විදිහට මහමෙවුනාවෙන් ධර්ම ප්‍රචාරයක් නොකළා නම් මේ වගේ පින්පව් කියන එකක් කතා නොවුණා නම් අපි කොහොම ඉදීද? අපි අද බුදුන් උපන්නේ ලංකාවේ කියනකොට සමහර අපිට hina යනවා. නමුත් අපිත් ওই ගොඩට වැටෙනවා අපිට ධර්මයක් ඇහුන්නේ නැත්තම්. මිත්‍යා දෘෂ්ටික කතා කියනකොට අපිට hina යනවා. අපිටත් ධර්මය ඇහුන්නේ නැත්තම් අපිත් ওই ගොඩේ ඉන්නේ. දැන් අපි ලොක්කෝ විදියට අපි දන්නේ අපේ ඥානෙ කියලා. අපේ ඥානෙ නෙමෙයි අපිට කල්යාණ මිත්‍රයෝ හම්බ වෙච්ච නිසා. අපිට ධර්මය හම්බ වෙච්ච නිසා. අපිට මේ පිහිටක් ලැබිලා තියෙනවා අපි දන්නේ නැති වුණාට. අපිට සිසිලසක් ලැබිලා තියෙනවා අපි දන්නේ නැති වුණාට. අපේ හිතට ආලෝකයක් ලැබිලා තියෙනවා අපි දන්නේ නැති වුණාට. මේකෙන් අනුන් පෙලන්න එපා. තමන්ගේ අතෙන් ටෝච් එකක් තියාගෙන අඳුරේ වැටෙන මිනිස්සුන්ට සමච්චල් කරන්න එපා. මේ මිනිස්සුන්ගේ අතේ ටෝච් එකක් තිබ්බනම් උන් වැටෙන්නේ නැහැ. අනේ මට මේ එළියක් තිබ්බ නිසානේ මං වැටෙන්නේ නැත්තේ කියලා. මේ එළියට ප්‍රශංසා කරන්න, කෘතඥතාපූර්ව වෙන්න, ස්තුති කරන්න. ඉතින් කුලපුත්‍රයා කල්පනා කළා කියනවා අද රෑ වෙලා මං හෙට යනවා. ඇහුවා මේ නගරයට කවුරු හරි ආවොත් ඒ කෙනා කොහෙද ඉන්නේ? ඊට පස්සේ කියලා මේ ළඟ කුඹල් හලක් තියෙනවා. ඒ කුඹල් හලේ ඉන්න පුළුවන්. ඊට පස්සේ අර කුඹල් හලේ නැවතුණා. අර මිනිස්සෙක් හිටියා කුඹල් හල බලා ගන්න.
වළං හදන තැන. එයාගෙන් ඇහුවා මං අද රැට නා ඔය ඉන්න ඔය ශාලාවත් තියෙන ඉන්නේ කිව්වා. එදා දවල් දැන් ඔය හවසනේ. දැන් පුක්කුසාති කුලපුත්‍රයා සැවැන් නුවර පහු කරගෙන දැන් ගියානේ. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේදීන් දකිනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා පායට පාවහන් නැතුව මේ කුලපුත්‍රයා එනවා. ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරලා. හිසට ගුඩයක් නැතුව එනවා ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරලා. රතයක නොනැගී එනවා ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරලා. යොදුන් 100 ගණනක් පහු කරලා එනවා ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරලා. මේ කුලපුත්‍රයාට මම සංග්‍රහ කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පාත්‍රා සිවුරු අරගෙන යොදුන් 45ක් පුක්කුසාති යම් පාරක පයින් ගියාද බුදුරජාණන් වහන්සේත් ඒ පාරේ වැඩියා කියලා. ඒ යොදුන් 45ම බුදුරජාණන් වහන්සේත් වැඩියා. අපි දිහා බලන්න. අපි මොනවද ශාස්ත්‍රඥ වහන්සේට කරපු සංග්‍රහය? කොච්චර අසරණ සිත් වලින් දෙන්නේ. කොච්චර කෙලෙස් වලින් අපි බැට කනවද? රාගයෙන් කොච්චර බැට කනවද? ද්වේෂයෙන් කොච්චර බැට කනවද? මෝහයෙන් කොච්චර බැට කනවද? ගෙවල් වල ප්‍රශ්න වලදී කොච්චර අපි කලබල වෙනවද? අපි දැන් වයසයි. අපි දැන් අවුරුදු 30 40 50 60 පැනපු මිනිස්සු පොඩි උන් වගේ තවම කලබල වෙනවා. අපිට ඉවසන්න බැරි වෙලා, දරා ගන්න බැරි වෙලා, තරහ ගන්න නැතුව අවවාද කරන්න බෑ අපිට තවම. තරහ ගන්න නැතුව මේ වැරද්දක් පෙන්නලා දෙන්න බෑ තවම අපිට. අපි මේ වයසට ගියාට ශාස්ත්‍රඥ වහන්සේ සිහි කර කර මගේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක්, මගේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කෙනෙක් කියලා බුදු ගුණ සිහි කර කර අපේ ජීවිතේ අපි මොනවද හදාගත්තේ? අපේ අසරණකම තේරුම් ගන්න පින්වතුනි. ඊට පස්සේ අර කුලපුත්‍රයා හැන්දෑ වෙලා අර මේකේ ඉන්නකොට මේ කුඹල්හලේ බුදුරජාණන් වහන්සේ ටිකක් පරක් වෙලා කුඹල්හලට වැඩියා. ඊට පස්සේ කුඹල්හල හිමි කෙනාගෙන් අහනවා මට අද රෑ මෙහි ඉන්න පුළුවන්ද කියලා. ඔබ වහන්සේට කලින් ආපු ශ්‍රමණයෙක් ඉන්නවා තව. එයා අකමැති නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අහනවා මේ භික්ෂුව මේ මම අද රෑ මෙහි නැවතුණාට කමක් නැද්ද? අනේ කමක් නැහැ කිව්වා. ඉතින් ඒකේ විස්තරය තියෙනවා. ඒ හිතුණා කියනවා රාජමාලිගාව අත්හැරලා ආපු මට මේ කුඹල්ලලක් අල්ලගන්නේ මොකටද? මේ රන්තැටි අත්හැරලා ආපු මට, සිරිහන් අත්හැරලා ආපු මට බෑ මං විතරයි ඉන්නේ මේකේ ඔයාට ඉන්න බෑ කියලා මේ తాවකාලික ලැබුණ තැන මොකටද අල්ලගන්නේ? ඔයාලා බලන්න තමන්ගේ ජීවිත. මේ අල්ලා ගැනීම කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ යොදුන් 45ක් පාගමනින් ඇවිල්ලා මාන්සී කියලා නැතුව භාවනාවට අසුන් ගත්තා. යොදුන් 192 කිලෝමීටර 2000කට කිට්ටුව පාගමනින් ඇවිල්ලා මට මහන්සි කියලා නැතුව භාවනාවට ඉඳ ආනාපාන සති භාවනාව යෙදුණා පුක්කුසාති කුලපුත්‍රයා. කොහොමද අපි ගමනක් ගිහලා ආපු ගමන් ඇඳ පෙනි එන්නේ? ඇඳ මැවිලා පේනවා. ගමන් ගිහිල්ලා එනකොට අපේ අසරණකම දිහා බලන්න මොනවා කරන්නද? මොනවා කරන්නද? ඇඳ පේනවා අපිට. මේ වැස්ස විසින් බණහන කී දෙනෙක්ගේ ගමන අද වැළැක්වුවාද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනා සුවයෙන් වැඩ ඉඳලා මොහොතක් ඇලවිලා ආයෙ සක්මන් කළා. කුලපුත්‍රයාත් මොහොතක් ඇලවිලා ආයෙ සක්මන් කළා. ආයෙ කය ඍජු කරගෙන භාවනාවට ඉඳ ගන්නකොට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ කුලපුත්‍රයා හරි ප්‍රසාදජනකයි. කියන්නේ හොඳ ශ්‍රමණ ඉරියව් තියෙනවා. දැන් මොහු එක්ක මට කතා කරන්න සුදුසුයි කියලා. ඇහුවා භික්ෂුව ඔබ කවුරු උදෙසා පැවිදි වුණ කෙනෙක්ද? ඊට පස්සේ කියනවා ආයස්මත. ආයස්මත කියන්නේ යාළුවෙකුට කතා කරන විදිහ. ආයස්මත ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච ගෞතම නම් වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් වැඩ ඉන්නවා. මං උන්වහන්සේ උදෙසා පැවිදි වුණා.
ඔබ ඊට පස්සේ අහනවා භික්ෂුව ඔබට ඒ ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලා තියෙනවද? මට මුණ ගැහිලා නැහැ. දැක්කොත් අඳුර ගන්න පුළුවන්ද? අනේ මට අඳුර ගන්න බෑ. මම කලින් දැකලා නැහැ අඳුර ගන්න බෑ කිව්වා. ඊට පස්සේ කෝ එනම් භික්ෂුව මම ධර්මයක් දේශනා කරන්න අහන්න පුළුවන්ද? හා හොඳයි මං අහන්නම් කිව්වා. ඒ වෙලාවේ රහතන් වහන්සේ නමකට ගෝචර පරම ගම්භීර ධර්මයක් බුදුරජාණන් වහන්සේ දැක්කා කියනවා. යොදුන් 2000ක් පාගමනින් එනකොට පාද වීතිහාරයෙන් බුදු කෙනෙක් අරමුණු කරගෙන බොහෝ දුර පැමිණීමෙන්ම මොහොත බොහෝ කෙලෙස් මනසින් අයින් වෙලා. මොහුගේ හිත අවබෝධයට ඍජු වෙලා. දැන් අපි අර කර්ම විපාකයක් කියලා කියන්නත් බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුට ධාතු විභංග මේ ධාතුන් විස්තර කරලා දේශනා කරන පරම ගම්භීර ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට එතුමා ඒ බණ අහා ඉද්දිම සෝතාපන්න සකදාගාමි අනාගාමි ඵලයටපත් වුණා. කාමරාග පටික ඔක්කොම ප්‍රහාණය කළා. ඒ ධර්මයේ අවබෝධ කරපු සැනින්ම අර ඒ ධර්මයේ අවබෝධ කිරීමත් බුදුරජාණන් වහන්සේ බණ නතර කිරීමත් ඉර පායන එකත් එක වෙලාවෙම සිද්ධ වුණා. රෑ එළි වෙනකල් බණ කිව්වා. එතකොට හරි ලාවට පායන හිරු එළිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ සිරුරට වැටෙනකොටම බුදුරජාණන් වහන්සේ ඒකම බුදුරජාණන් වහන්සේ ශරීර ස්වභාවයෙන් ප්‍රකට වෙන ගතිය 이르දියෙන් නවත්තලා තිබ්බේ. ධර්ම අවබෝධයත් එක්ක බුදුරජාණන් වහන්සේ 이르දිය අත්හැරියා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන රූපෙම පේන්න ගත්තා. දිගා වුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමා වෙන්න. මම මෝඩෙක් වගේ මම බාලෙක් වගේ අන්ධෙක් වගේ මගේ ශාස්ත්‍රුන් වහන්සේට ආයුෂ්මතුණී කියලා කිව්වා. මට සමාව දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සමාව දෙනවා මං කියලා. ස්වාමීනි මට මහාන වෙන්න ඕන. උපසම්පදා වෙන්න ඕන. පාත්‍ර සිවුරු ගෙනල්ලා තියෙනවද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ එහි භික්ෂු භාවයෙන් පැවිදි කෙලේ නෑ. කර්ම දෙකක් නිසා. එකක් තමයි මෙච්චර පින් කරගෙන ඇවිල්ලා ශ්‍රමණයන් වහන්සේ නමකට තමන්ගේ අතින් ශ්‍රමණ පිරිකර දීලා නැහැ සංසාරේ. අනිත් එක තමයි ස්ත්‍රියකගේ වස්ත්‍රවලට හානියක් කළා තියෙනවා. ඔන්න ඒක පස්සේ අපි කතා කරගමු. ඒ නිසා තමන්ම සිවුරු හොයා ගන්න ඕන දැන්. ඔය කර්මයෙන් ඒ භික්ෂු භාවයෙන් පැවිදි වෙන්න බෑ. ඊට පස්සේ කිව්වේ නම් පාත්‍ර සිවුරු හොයාගෙන එන්න. එහෙමයි ස්වාමීනි කියලා වැඳලා එහෙම්ම වීදියේ ගිහිල්ලා කල්පනා කළා කියනවා මිනී පුච්චන්නේ ගංගායිනේ මං ගංගායිනට යන්න ඕන කියලා. ඒ වීදියෙන් ගංගායිනට ගියා. ගංගායිනට ගියාට පස්සේ මේ පාත් වෙලා කුණු ගොඩේ රෙදි කෑලි ටිකක් හොයනකොට සිවුරක් මහ ගන්න රෙදි කෑලි ටිකක් පාත් වෙලා ආයිනේ තනකොළ කකා හිටපු එළදෙනෙකුගේ තියුණු අන් තියෙන එළදෙනෙකුගේ ඇඟට යක්ෂණියක් ආරූඪ වෙලා වේගෙන් ඇවිල්ලා අර රෙදි හොයන්න පාත් වෙලා ඉන්න කෙනාගේ පිටිපස්සෙන් ඇන්නා. පිටිපස්සෙන් ගිය අන් දෙක බඩෙන් මත වුණා. ඔළුවේ මෙහෙම හොල්ලලා මිනිහ වීසි කළා. කුණු ගොඩේම වැටුණා. බුදුරජාණන් වහන්සේ මේ කුඹල්හලෙන් එළියට වැදලා වීදියේ සක්මන් කළා. එතකොට මිනිස්සු අනේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩලා කියලා රාජපුරුෂයෙක් ඉක්මනට බිම්බිසාර රජතුමාට පණිවිඩය දුන්නා. බිම්බිසාර රජතුමා ලහිලහි භාග්‍ය වැඩ හිටියේ කොයිද බුදුරජාණන් වහන්සේ? සැවැත් නුවර. අනේ කොයි වෙලාවෙද දන්නේ නැහැ වැඩිය කියලා රජතුමා රාජ පිරිසත් එක්ක ආවා. ස්වාමීනි කොයි වෙලාවෙද වැඩියේ? මම ඊයේ රාත්‍රියේ. ස්වාමීනි අපි දන්නේ නැහැ ඔබ වහන්සේ වැඩියා කියලා. ඔබගේ මිත්‍රයෙක් ඉන්නවද තක්ෂශිලාවේ පුක්කුසාදේ කියලා? එහෙමයි ස්වාමීනි මම දැකලා නැහැ මගේ මිත්‍රයෙක්. ඔහුට ඔබ තුනුරුවන් ගැන මොනවා හරි පණිවිඩයක් යවුවල්? අනේ ස්වාමීනි මං තුනුරුවන් ගුණ ලියලා යවුවා. ඒ විස්තරය කියවලා ඔහු පැවිදි ජීවිතයකට ආශාවෙන් මගදේට පැමිණියා. මේ කුඹල්හලේ ඊයේ රෑ නැවතුණා. ඔහු වෙනුවෙන් මම මේ ආවේ. ස්වාමීනි දැන් ඔහු කෝ?
ඔහු පැවිදි වීමේ ආසාවෙන් සිවුරු හොයාගෙන වීදියට ගියා. අනේ ස්වාමීනි මං ඒව බලන්නම් කියලා රජතුමා හැරිලා යනකොට බුදුරජාණන් වහන්සේ ආකාශයෙන් වැඩියා සවැත් නුවරට. රජතුමා වීදියක් ගානේ හොයාගෙන යනකොට පණිවිඩයක් ආවා. රන් රුවක් වාගේ කෙනෙක් එළදෙනෙක් ඇනලා කුණු ගොඩක වැටිලා ඉන්නවා කියලා. රජතුමා හඬා වැළපෙලා ඔහු ඔසවාගෙන ඇවිල්ලා සඳුන්දර චිතකේ රජ කෙනෙක් ආදාහනය කරන විදිහට ආදාහනය කළා. භස්මාවශේෂ තැන්පත් කළ ස්තූපයක් කෙරෙව්වා. ඒ තමයි පුක්කුසාති තෙරුන්ගේ අවසාන කතාව. මොකක්ද අර සිවුරු නොලැබෙන්න කරපු කර්මය? එතුමා සංසාරේ යාළුවොත් එක්ක එකතු වෙලා කාමාශාවෙන් ගණිකාවක් කැලේට අරන් යනවා. අරන් ගිහිල්ලා ඒ ගණිකාවත් එක්ක වාසය කරලා එයා ඇඳගෙන ඉන්නේ ලස්සන ඇඳුම්. එයාගේ කරේ තියෙන්නේ වටිනා රත්තරන්. එයා ගොඩාක් වලලු දාලා, ගොඩාක් චේන් දාලා, ලස්සන කරාඹු, ඔළුවට ලස්සන ආභරණ. මෙයා මොකද කළේ? මේ 3-4 දෙනා කතා වෙලා අර කෙල්ලගේ බෙල්ල මිරිකලා අර ආභරණ වස්ත්‍ර ටික ගත්තා. ඒ කෙල්ල වෛරයෙන් මැරුණා. උඹලා මගේ ඇඟෙනුත් සතුටු වෙලා මම මැරුවා නේද? මම උඹලගෙන් පලි ගන්නවා. කාන්තාවකට කරපු අසාධාරණේ උපනෝපන් ජීවිතේ මරනවා ඇවිල්ලා. එක ජීවිතයක මරන්න බැරි වුණා කියනවා. මේ මාර්ගඵල ලැබපු ජීවිතේ ඊළඟට උනේ මොකක්ද දන්නවද? හරක එන්න ගමන් මෙතනින් චුත වෙලා මැරිලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුණා. ඉපදිච්ච ගමන්ම රහත් වුණා. කොණු කොටේ මැරුණා, බ්‍රහ්ම විමානේ රහත් වුණා. උපක පළගණ්ඩ පුක්කුසාති වගේ 7 දෙනෙක් මේ බුද්ධ ශාසනේ අනාගාමී වෙලා මැරිලා කලුරිය කළා බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච ගමන්ම රහත් වුණා. ඉතින් ස්ත්‍රියකට කරපු කර්මය රහත් වෙලත් මගපල් ලැබපු ජීවිතේත් ආවා. Tamanda සිවුර ගන්න බැරි වුණා. මතක තියාගන්න ඕන පිරිමි පාර්ශවය. ඉලන්දාරි කොල්ලන්ට මේ කියන්නේ කෙල්ලෙකුට අසාධාරණයක් වුණොත් අතිශයින් භයානක කර්මයක් ඒක. කාන්තාවන් වල උපදින එක්තරා කර්ම විපාකයක් නිසා තමයි. නමුත් ඔවුන්ගේ ජීවිතයට හිංසනය දීම බරපතල කර්මයක්. ඒකට තවත් උදාහරණ කොමටද? මේ මගපල ලැබුවායට පවා අරයක්. එතකොට මෙයා මගපල ලැබපු කෙනෙක්. මෙහින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉනවා, දෙවිවරු දකිනවා. ඒ කිසි කෙනෙකුට අර යකින්නේ නවත්තන්න බෑ. ඉතින් අපි කොච්චර රුවන්වැලි සෑය ළඟ පිරික් කිව්වත්, බෝධියට පිරික් කිව්වත් අපිට අමනුෂ්‍ය බලවේගයේ ඉන්නේ කර්මානුරූප අපි කරපු වැරද්දකට නම්. ඉතින් කොහොමද මේව නැති වෙන්නේ? කොහොමද මේ ප්‍රශ්න නැති වෙන්නේ? තේරෙනව නේද මම මේ කියන එක? ශ්‍රද්ධාවට හානි කරන්න එපා. අපි රුවන්වැලි සෑය ගියා. තවම අපිට ප්‍රශ්න තියෙනවා. අඟුලිමාල සෑයට ගියා, අනුරුද්ධ සෑය අපි වැන්දා. තවම ප්‍රශ්න තියෙනවා. අපිත් හැමදාම පිරික් කියනවා. ඉතින් අපිට තෙතක් නැහැ. අපි කටිනයක් කළා, අපි පින්කම් කළා, අපි අටපිරිකර පූජා කළා. අපිට තෙතක් නැහැ. අපි දන්සල් දුන්නා. ඔයාලා දන්නවද ඔයාලට කරදර එන කර්ම විපාකෙ මොකද්ද කියලා? බුදුරජාණන් වහන්සේට පවා එකල පුළුවන් උනේ ඒ විපාකෙට කලින් දහම දෙන්න. ඒ නිසා ඔයාලත් එක එක කර්මත් එක විඳවනු ඇති. විඳවන ගමන් දහම ගන්න. කුණු කානුවක මැරිලා හරි කමන්නේ. දෙව් විමනක ඉපදෙන හිතක් හදා ගන්නවා. කුණු කානුවක මැරිලා හරි බඹ විමනක ඉපදෙන හිතක් හදා ගන්නවා. කුණු කානුවක මැරිලා හරි සත්පුරුෂයන් මැද ඉපදෙන කර්මයක් හදා ගන්න. තමන්ගේ ජීවිතේ සුද්ධ කර ගන්න. මිනිස්සු අපි කොහේ මැරෙයිද? මහගෙදර මැරෙන්න ඕන, ස්පිරිතාලේ මැරෙන්න ඕන. මට නම් ඔහොම ලෙඩක් එපා. මට නම් කරදරයක් වෙන්න එපා. මම නම් ඇක්සිඩන්ට් වෙන්න එපා. මට නම් අකුණු වදින්න එපා. මගේ ඇඟට නම් ගස් කඩා වැටෙන්න එපා. මැරෙන විදිහ නෙවෙයි වැදගත්. මේ බ්‍රහ්ම විමානේ ඉපදිලා අරහත්ත්වයටපත් වෙච්ච මේ පුක්කසාදී මහෝද්දමයා කුණු කානුවකයි මැරුණේ හරකෙක් කනලා. බ්‍රහ්ම විමානයක ඉපදිලා රහත් වුණා. අපි මේ ෆෑන් යට AC යට මේ සිනිඳු සුසිනිඳු පරිසරයක මැරුණත් ඉපදෙන්නේ අපාය නම්. ඉපදෙන්නේ තිරිසන්නු අතර නම්. ඉපදෙන්නේ පෙරේතයෝ අතර නම්. මැරෙන විදිය මොකද්ද කළේ?
තේරුම් ගන්න පින්වතුනි. මේවා තේරුම් ගන්න. ජීවිතේ තේරුම් ගන්න. දිවිති අත්හැරීම කියන එක පුරුදු කරන්න. මම මේ අත්හැරීම කියන වචනේටයි මේ කතා දෙක ගත්තේ. අනුරුද්ධ තෙරුන් ආදීනව දැකලා අත්හැරියා. මේ වගේ ඉවරයක් නැති නිසා. දුවේ පුතේ ඔය ඉස්කෝලේ වල ළමයි යනවනේ. දැන් මමත් අවුරුදු 13ක් ඉස්කෝලේ ගියානේ. මට බය හිතෙනවා ආයි ඉස්කෝලේ යන්න වෙයි කියලා. ඉතින් අපි ඉස්කෝලේ යනවා, ඉගෙන ගන්නවා, රස්සාවල් කරනවා, මැරෙනවා, ආයි මනුස්ස ලෝකේ ඉපදුනොත් ආයි මොන්ඩිසෝරි යනවා, හොටු පෙරාගෙන ආයි ඉස්කෝලේ යනවා. ඉවරයක් තියනවාද මේකේ? එක තැනම ගෙවල් කොච්චර හදලා ඇතිද? එක පාරේ කී ගමනක් ගිහිල්ලා ඇතිද? සංසාරේ මේ වගේ ඉවරයක් නැද්ද? ඒ නිසා දුවන සසරට නැවතුමක්, ගිනි ගන්න සසරට නිවිල්ලා, දැවෙන සසරට සීතලක් බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි තියෙන්නේ. ඒ නිසා දුවේ පුතේ පින්වතුනි කියන්න මුළු හදවතින්ම එකඟවම ඔබ කියන බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ඇත්තටම කියන්න. ධම්මං සරණං ගච්ඡාමි කියන එක ඇත්තටම කියන්න. සංඝං සරණං ගච්ඡාමි කියන එක ඇත්තටම කියන්න. බණ අහන එක ඇත්තටම අහන්න. මේ දැන් පැය දෙකක් ඔය බණ අහනවා. ඕක ඇති. ඔය විදිහටම ගෙවල් වල ගිහිලා ඉඳී කියලා මම හිතන්නේ මේ යුගයේ හැටියට මේ හෝරා දෙකක් ඔය හිත නිවුණ එක ඔබට කවදා හරි සදා සැනසෙල්ල ගෙනත් දෙනවා. ඒ නිසා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මහා ස්තූපයේ තියෙන මේ විහෙරේ අත්හැරීම ගැන, ඒ වගේම අපේ ජීවිතවල තියෙන අසරණකම ගැන, බුදුරජාන් වහන්සේ ළඟ තියෙන සරණ, මහරහතුන් ළඟ තියෙන සරණ, ගුණධර්ම වල තියෙන වටිනාකම, ඒව ඇසීමේ පින අපේ ජීවිතෙත් අඩුපාඩු හදාගෙන දුරුගුණ දුරු කරලා උතුම් ගුණ අපේ ජීවිතෙත් ඇති කරගෙන බුද්ධ ශාසනය පිහිට ගන්න අපිට වාසනාව ලැබේවා. ඇවිදින සසරේ නිමා කරන දවසක් පැමිණේවා. මරණින් මත්තේ දුගතියක් නොවේවා. සුගතියම වේවා. සසර ගමන කෙටි වේවා. අත්හැරීම පුරුදු වේවා. සකල කෙලෙස් අත්හරින්න ලැබේ.